අපි අන්තිමට කතා කරේ බන්ධන විකිරණ එන්තල්පිය. බන්ධන විකිරණ එන්තල්පිය යටතේ මධ්‍යස්ථ බන්ධන විකිරණ එන්තල්පියත් කතා කරා. ඊට පස්සේ බන්ධන විකිරණ එන්තල්පිය කියලා කියන්නේ ඩෙල්ටා H ධන. එහෙම නැත්නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා කතා කරා. හරි? අද අපි පටන් ගමු එන්තල්පිය කතා කරන්න. සම්මත උදාසීනීකරණ එන්තල්පිය. හරි? මාතෘකාව දාගන්න. සම්මත උදාසීනීකරණ එන්තල්පිය. උදාසීනීකරණ එන්තල්පිය. සම්මත උදාසීනීකරණ එන්තල්පිය. ඒක අපි හඳුන්වන්නේ ඩෙල්ටා H θ සිම්පල් NEU. NEU කියන එකෙන් අදහස් වෙන්නේ නියුට්‍රලයිසේෂන් කියන එක. උදාසීනීකරණය. හරි? සම්මත උදාසීනීකරණ එන්තල්පිය. හරි, එයාට දාගමු එහෙම. ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින H+ අයන මවුල එකක් සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්වයන්හිදී ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින OH- මවුල එකක් සමග ප්‍රතික්‍රියා කර H2O මවුල එකක් සෑදීමේදී සිදුවන එන්තල්පි වෙනසයි. හරි? ඒ කියන්නේ ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින කියන්නේ ඒක්වස් නේ. ජලීය ද්‍රාවණ අවස්ථාව කියලා කියන්නේ ඒක්වස්. ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින H+ අයන මවුල කීයක්ද? මවුල එකක්. ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින ඒක්වස් අවස්ථාවේ පවතින OH- මවුල කීයක් එක්කද? එකක් එක්ක. එකතු වෙලා මේ දෙන එකතු වුණාම මොකද හැදෙන්නේ? ජලය මවුල එකක්. H2O liquid. ජලය කියන්නේ H2O liquid නේ. ජලය මවුල එකක් සෑදීමේදී සිදුවන එන්තල්පි වෙනසට තමයි සම්මත උදාසීනීකරණ එන්තල්පිය කියලා කියන්නේ. එතකොට මේක දැන් මෙතන මේ H+ කියන එකේ සරල අදහස මොකද්ද? අම්ලයක් නේ. H+ කියලා අපි සංකේතවත් කරන්නේ අම්ලයක් නේ. OH- කියලා අපි සංකේතවත් කරන්නේ බෂ්මයක්. අම්ලයකුයි බෂ්මයකුයි එකතු වෙලා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී ඒ භාජනය රත් වෙනවද කූල් වෙනවද? අම්ලයකුයි බෂ්මයකුයි අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් වෙන නොවි දෙක. එකතු වෙලා ප්‍රතික්‍රියා කරද්දී අනිවාර්යෙන් මේ ප්‍රතික්‍රියා කරන භාජනේ රත් වෙනවා. ඒ කියන්නේ මේ උදාසීනීකරණ එන්තල්පිය තාපදායකයි. පැහැදිලිනේ? උදාසීනීකරණ එන්තල්පිය තාපදායකයි. ඩෙල්ටා H θ නියුට්‍රලයිසේෂන්. මේ එන්තල්පිය තාපදායකයි. පැහැදිලිද? මේ එන්තල්පිය තාපදායකයි කියන්නේ ওই ඩෙල්ටා H නියුට්‍රලයිසේෂන් එහෙම නැත්නම් උදාසීනීකරණ එන්තල්පිය තාපදායකයි කියන්නේ ඩෙල්ටා H ගේ ඍණයි. ඕකේ අගේ ආසන්න වශයෙන් ඍණ 57.2යි kJ mol ඍණ එකක් වෙනවා. පැහැදිලිද? ආසන්න වශයෙන් ওই උදාසීනීකරණ එන්තල්පිය අගය ඍණ 57.2යි kJ mol ඍණ එක. හරි, ඔය ටික දාගන්න. එතකොට ඕක තමයි උදාසීනීකරණ එන්තල්පිය ගැන දැනගන්න තියෙන්නේ. ඊට වඩා ලොකු දෙයක් දැනගන්න නෑ. මොකද්ද? H+ ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින H+ අයන මවුලයක් ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින OH- අයන මවුලක් එක්ක ප්‍රතික්‍රියා කළා ජලීය මවුලයක් හැදීමේදී සිදුවන එන්තල්පි වෙනසට තමයි සම්මත උදාසීනීකරණ එන්තල්පිය කියලා කියන්නේ. ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ හින්දා ඒකේ අගය ඩෙල්ටා H ඍණයි. සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්වයන්හිදී ඒකේ අගය කීයද? සාමාන්‍ය අගයක් එනවා ඍණ 57.2. පැහැදිලිද? හරි.
හරි. දැන් මේකෙදි ඔයාලට තේරෙනවා දැන් මේ සම්මත උදාසීනීකරණ එන්තැල්පියේදී ජලයේ මවුල කීයක්ද හැදෙන්නේ? ජලයේ මවුල එකක් හැදෙන්නේ. පැහැදිලිනේ? එතකොට H+ එකක් OH- එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලයේ මවුල එකක් සෑදීමේදී උදාසීනීකරණ එන්තැල්පිය -7.2යි නම් හරි මම මෙහෙම ගත්තොත් හරි දැන් මම මේ ලියන්නේ උදාසීනීකරණ එන්තැල්පිය නෙවෙයි හරි නමුත් ඒහා ආශ්‍රිත ප්‍රතික්‍රියාවක් හරි යටින් මෙහෙම දාමු අපි වාක්‍යයක් මේක දාගෙන තියෙන්නේ යටින් මෙහෙම දාන්න ඉහත උදාසීනීකරණ එන්තැල්පියේදී H2O liquid මවුල එකක් සෑදේ. ජලයේ මවුල එකක් සෑදේ. රුලක් කරලා දාන්න. ඉහත උදාසීනීකරණ එන්තැල්පිය පදනම් කරගෙන පහත ප්‍රතික්‍රියාවල එන්තැල්පි වෙනස පහසුවෙන් සෙවිය හැක. හරි. දැන් මේක නේ උදාසීනීකරණ එන්තැල්පිය. පැහැදිලිනේ? ඕක තමයි උදාසීනීකරණ එන්තැල්පිය. හරි. ඕක පදනම් කරගෙන මට කියනවා මෙන්න මේකේ එන්තැල්පිය කීයද කියලා. H+ මවුල දෙකක් ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින H+ මවුල දෙකක් OH- මවුල දෙකක් එක්ක එකතු වෙලා ජලයේ මවුල දෙකක් හදනකොට H2O liquid මවුල දෙකක් හදනකොට එන්තැල්පි වෙනස කීයද? ΔH අගේ කීයද? ඒතකොට අපි දන්න උදාසීනීකරණ එන්තැල්පිය අනුව මොකද්ද? H+ මවුල එකක් OH- මවුල එකක් එක්ක එකතු වෙලා ජලයේ මවුල එකක් හදද්දී එන්තැල්පි වෙනස -57.2යි. එහෙනම් H+ මවුල දෙකක් ජලයේ OH- මවුල දෙකක් එක්ක එකතු වෙලා ජලයේ මවුල දෙකක් හදද්දී එන්තැල්පි වෙනස කීය වෙන්න ඕනද? අර වගේ දෙගුණයක් වෙන්න ඕන. පැහැදිලිද? -57.2 වගේ දෙගුණයක් Kj mol ඍණ එක වෙන්න ඕන. තේරුණානේ? පැහැදිලිනේ? එතකොට H+ ආයන මවුල දෙකක් OH- මවුල දෙකක් එක්ක එකතු වෙලා H2O මවුල දෙකක් හැදෙද්දී උදාසීනීකරණ එන්තැල්පිය අර වගේ දෙගුණයක්. දැන් මෙහෙම ගත්තොත් H+ මවුල 3ක් හරි H+ මවුල 3ක් OH- මවුල 3ක් එක්ක එකතු වෙලා එතකොට H2O මවුල කීයක් හැදෙනවද? 3ක්. H2O මවුල 3ක් සෑදීමේදී සිදුවන එන්තැල්පි වෙනස කීයක් වෙනවද? අපි දන්නවා එක H2O මවුලයක් සෑදීමේදී සිදුවන එන්තැල්පි වෙනස -57.2යි. H2O මවුල 3ක් හැදීමේදී සිදුවන එන්තැල්පි වෙනස එනවා ඒ වගේ කීයක්ද? 3 ගුණයක්. පැහැදිලිනේ? හරි. යටින් දාගන්න මේ දෙක. හරි. ඊට පස්සේ දාගන්න මාතෘකාව අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. මාතෘකාව අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. හරි. එයට දාන්න මෙහෙම සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්වයන්හිදී
අම්ලය ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින අම්ලය මවුල එකක්. ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින අම්ලය මවුල එකක්. වැඩිපුර භස්මය සමග ප්‍රතික්‍රියා කර ලවණය සහ ජලය සෑදීමේදී සිදුවන එන්තැල්පි වෙනසයි. හරි. යටින් දාන රුලක් කරලා මෙහෙම HCl අම්ලයේ උදාසීනීකරණ එන්තැල්පිය පහත පරිදි ලිවිය හැකිය. HCl අම්ලයේ උදාසීනීකරණ එන්තැල්පිය පහත පරිදි ලිවිය හැකිය. මෙන්න මෙහෙම ලියන්නේ. HCl අම්ලය මවුල එකක්. දැන් අම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය ගැන කතා කරනකොට හැමතිස්සෙම අම්ලයෙන් කොච්චරක්ද ගන්න ඕන? අම්ලයෙන් මවුල එකක්. භස්මය වැඩිපුර ප්‍රමාණයක්. භස්මය මවුල එකක් කියලා එකක් නැහැ. හරි අපිට ඕන භස්මයක් ගන්නත් පුළුවන්. හිතන්න මම මෙතනදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තා කියලා. හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඒක වැඩිපුර. ඒක නිශ්චිත ගාණක් නැහැ. හරි මේකේ හැමතිස්සෙම මවුල එකක් තියෙනවා. අම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය ගැන කතා කරනවා නම් හැමතිස්සෙම අම්ලය කොච්චරක් තියෙනවද මවුල එකක් තියෙනවා. හරිනේ. දැන් අම්ලය මවුල එකක් වැඩිපුර භස්මය සමග ප්‍රතික්‍රියා කර එහි ලවණය සහ ජලය සෑදීමේදී ලවණය මොනවද හැදෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් ඒක්වස් ඊට පස්සේ ජලය කොච්චර හැදෙනවද? මෙතන නම් ජලය මවුල 1යි හැදෙන්නේ. පැහැදිලිනේ? බැලන්ස්න සමීකරණය. හරි හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි. ඔය විදිහට තමයි බැලන්ස් වෙන්නේ. එහෙනම් ඔන්න ওই ප්‍රතික්‍රියාවට අදාළ එන්තැල්පි වෙනසට අපි කියනවා මොකද්ද? HCl වල සම්මත උදාසීනීකරණ එන්තැල්පිය කියලා. පැහැදිලිද? HCl වල සම්මත උදාසීනීකරණ එන්තැල්පිය කියලා. හරිද? දාගන්න. හරි. දැන් HCl වල සම්මත උදාසීනීකරණ එන්තැල්පිය මම වෙන භස්මයක් පාවිච්චි කරලා ලිව්වොත්. හරි? මම වෙන භස්මයක් ගන්නම්. හරි? මට HCl වල උදාසීනීකරණ එන්තැල්පිය සමීකරණය ලියන්න ඕන වෙන භස්මයක් පාවිච්චි කරලා. එතකොට HCl වල උදාසීනීකරණ එන්තැල්පිය නම් හැමතිස්සෙම HCl මවුල එකයි. ඒක වෙනස් වෙන්න බෑ. හරි? එක මම හිතන්නම් මම ගන්නවා භස්මය බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය ගන්නවා. හරි අරගත්තාම මොනවද හැදෙන්නේ? Ba වල සංයුජතාවය 2යිනේ. ඒකනේ මෙතන OH පිටිපස්සට 2 ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් බේරියම් වල ධන 2යි Cl- එකතු වුණාම හැදෙන බේරියම් ක්ලෝරයිඩ් ලවණය මොකක් වෙන්නවද? BaCl2 වෙන්න ඕන. හරි? ඊට අමතරව මෙතන ජලය කීයක් හැදෙනවද? දැන් මෙතන මෙතන අපි බලමු මෙතන ජලය හැදෙන්න ඕන. අනිවාර්යයෙන්ම අම්ලයකුයි භස්මයකුයි ප්‍රතික්‍රියා කරාම ලවණය සහ ජලයනේ හැදෙන්නේ. හරි අනිවාර්යයෙන්ම අම්ලයකුයි භස්මයකුයි ප්‍රතික්‍රියා කරාම ලවණය සහ ජලය තමයි හැදෙන්නේ. එතකොට හැමතිස්සෙම HCl ගාන 1යි. ඒක වෙනස් වෙන්න බෑ. පැහැදිලිද? HCl ගාන 1යි. ඒක වෙනස් වෙන්න බෑ. එහෙනම් මෙතන Cl එකක් නම් තියෙන්නේ අර පැත්තේ Cl කීයක්ද වෙන්න ඕනේ? එකක් වෙන්න ඕනේ. නම් මේ පැත්තේ Cl එකක් වෙන්න නම් මේක කීයෙන් ගුණ වෙන්න ඕනද? මේක භාගයෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට තමයි මෙතන Cl එකක් වෙන්නේ. පැහැදිලිනේ? මෙතන හයිඩ්‍රජන් 1යි තියෙන්නේ. එහෙනම් අර පැත්තේ හයිඩ්‍රජන් ගාන අනිවාර්යයෙන්ම 1 වෙන්න ඕන. මේ පැත්තේ හයිඩ්‍රජන් ගාන 1 වෙන්න නම් මේක කීයෙන් ගුණ වෙන්න ඕනද? භාගයෙන් ගුණ වෙන්න ඕන. පැහැදිලිනේ? හරි. එතකොට මෙතන බේරියම් භාගයයි හරිද? ඒ හින්දා මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කීයෙන් ගුණ වෙන්න ඕනද? භාගයෙන් ගුණ වෙන්න ඕන. පැහැදිලිනේ? හරි? එතකොට පොඩ ඉන්න චුට්ට ඉන්න මෙතන හරි මෙතන විතරක් නෙවෙයි H තියෙන්නේ පොඩ ඉන්න මෙතන විතරක් නෙවෙයි H තියෙන්නේ දැන්
Cl තියෙන්නේ මෙතන විතරයි නේ. හරි. Cl මවුල කීයද තියෙන්න ඕන එකයි. Cl මවුල එකක් තියෙන්න ඕන හින්දා මේක කීයෙන්ද ගුණ කරන්නේ? මේක භාගයෙන් ගුණ කරනවා. ඒක භාගයෙන් ගුණ කරන්නේ. ඒතකොට භාගයේ වරක් දෙක මේ පැත්තේ Cl කීයක් එනවද? එකක් එනවා. මේ පැත්තේ Cl එකයි. ඒතකොට අර පැත්තේ Cl එකයි. හරි. ඊට පස්සේ මේ පැත්තේ අපි ගත්තාම හයිඩ්‍රජන් කීයක් තියෙනවද? මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මෙතන හයිඩ්‍රජන් එකක් තියෙනවා. හරි. ඔක්සිජන් කීයක් තියෙනවද? මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවානේ. ඔක්සිජන් දෙකක් තියෙනවා. හරි. එතකොට කොහොමද ඔක බැලන්ස් වෙන්නේ? හරි. දැන් මෙතන මේ ක්ලෝරින් එකක් තියෙන හින්දා මම මෙතන භාගයෙන් ගුණ කරා. එතකොට ක්ලෝරින් එකයිනේ. දැන් මෙතන බේරියම් කීයක් තියෙනවද? බේරියම් භාගයයි තියෙන්නේ. එහෙනම් මේකත් කීයෙන් ගුණ කරන්න ඕනද? මේ පැත්තත් බේරියම් භාගය වෙන්න භාගයෙන් ගුණ කරන්න ඕන. පැහැදිලිනේ? හරි. එතකොට බලන්න මෙතන ඔක්සිජන් කීයක් තියෙනවද? ඔක්සිජන් මෙතන 2යි. ඒක භාගයෙන් ගුණුනහම ඔක්සිජන් 1යි. මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් දෙක භාගයෙන් ගුණුනහම හයිඩ්‍රජන් 1යි. දැන් මෙතන තියෙනවා හයිඩ්‍රජන් කීයද? දෙවරක් භාගය කියන්නේ හයිඩ්‍රජන් 1යි. මෙතන හයිඩ්‍රජන් 1යි. මුළු හයිඩ්‍රජන් ගාන හයිඩ්‍රජන් 2යි. මෙතන ඔක්සිජන් 2යි. ඒක භාගයෙන් ගුණුනහම ඔක්සිජන් 1යි. එහෙනම් මේ පැත්තේ තියෙන මුළු ඔක්සිජන් ගාන 1යි. හරි. එහෙනම් මෙතන ජලය එකක් තිබ්බනම් ඇතිනේ. හරි. ඒතකොට මේ පැත්තේ මෙතන හයිඩ්‍රජන් මෙතන 1යි. මෙතන දෙවරක් භාගයේ හයිඩ්‍රජන් 1යි. හයිඩ්‍රජන් ගාන 2යි. දැන් මෙතනත් හයිඩ්‍රජන් ගාන 2යි. මෙතන ඔක්සිජන් ගාන කීයද? දෙවරක් භාගයේ ඔක්සිජන් 1යි. මෙතනත් ඔක්සිජන් 1යි. ඒකත් බැලන්ස්. තේරුණානේ කතාව? ඔන්න ඔය විදිහට තමයි දාන්න වෙන්නේ. ඊට පස්සේ හරි ඔය විදිහට ගත්තට පස්සේ ඒතකොට ඕක තමයි මොකද්ද? HCl වල උදාසීනීකරණ එන්තැල්පිය. ඒක මම ලිව්වේ කවුරු ඇසුරු කරගෙනද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඇසුරු කරගෙන. හරි. දාගන්න එක. හරි. එතකොට අන්න ඒ විදිහට මොන භස්මය ගත්තත් අපිට උදාසීනීකරණ එන්තැල්පිය ලියන්න පුළුවන් ඕනම අම්ලයකට. හැබැයි අම්ලයේ කොච්චරද ගන්න ඕන අනිවාර්යෙන්ම මවුල් එකක්. පැහැදිලිනේ? අම්ලයේ මවුල් එකක් තමයි හැමතිස්සෙම ගන්න ඕන. හරි. දැන් රුලක් කරලා දාන්න. H2SO4 අම්ලය සඳහා සම්මත උදාසීනීකරණ එන්තැල්පිය H2SO4 අම්ලය සඳහා සම්මත උදාසීනීකරණ එන්තැල්පිය පහත පරිදි ලිවිය හැකිය. හරි කොහොමද? මම ගන්නවා. එතකොට මම සලකනු ලබන අම්ලය H2SO4 නේ. හරි. සලකනු ලබන අම්ලයේ මවුල එකක් මම ගන්නවා. හරි. ජලීය ද්‍රාවණ අවස්ථාවේ තියෙන අම්ලයේ මවුල එකක් ගන්නවා. හරි. වැඩිපුර භස්මයක් එක්ක දානවා. මම ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය එක්ක දැම්මා. එතන අම්ලයයි භස්මයයි ප්‍රතික්‍රියා කරාම මොනවද හැදෙන්න ඕන? ලවණය සහ ජලය හැදෙන්න ඕන. පැහැදිලිද? Na2SO4 කියන ලවණය සහ H2O කියන ජලය හැදෙන්න ඕන. හරි. Na2SO4 equals ලවණය සහ H2O liquid කියන ජලය හැදෙන්න ඕන. හරි. මෙතනත් equals. එතකොට දැන් මම මේ ලියන්නේ H2SO4 අම්ලයේ උදාසීනීකරණ එන්තැල්පියනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අම්ලයෙන් මවුලයක් යන විදිහට ප්‍රතික්‍රියාව බැලන්ස් වෙන්න ඕන. අම්ලයෙන් මවුලයක් යන විදිහට ප්‍රතික්‍රියාව බැලන්ස් වෙන්න ඕන. හරිද? හරි. එතකොට මෙතන සල්ෆේට් එකයි මේ පැත්තේ සල්ෆේට් එකයි එක හරි. මෙතන හයිඩ්‍රජන් දෙකයි. හරි. මෙතන හයිඩ්‍රජන් එකයි. අපි බලමු දැන් මෙතන සෝඩියම් දෙකක් තියෙන හින්දා මට මේක දෙකෙන් ගුණ කරගන්න වෙනවා. හරි. මට මේක දෙකෙන් ගුණ කරගන්න වෙනවා. හරි. එතකොට බලන්න මෙතන හයිඩ්‍රජන් දෙකයි මෙතන හයිඩ්‍රජන් දෙකයි මුළු හයිඩ්‍රජන් ගාන 4යි. එහෙනම් හයිඩ්‍රජන් ගාන 4 වෙන්න මට ජලය කීයෙන් ගුණ කරන්න වෙනවද? දෙකෙන් ගුණ කරගන්න වෙනවා. ඔන්න ඕක තමයි H2SO4 වල. පැහැදිලිද? H2SO4 ආම්ලයේ සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. හරි. H2SO4 ආම්ලයේ සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇසුරෙන් ලිව්වොත්. හරි. එතකොට මම H2SO4 වල සම්මත උදාසීනීකරණ එන්තැල්පිය ලියනවා කියලා හිතන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය ඇසුරු කරගෙන. එහෙනම් කොහොමද ඒක ලියන්න ඕන? හැමතිස්සෙම උදාසීනීකරණ එන්තැල්පිය ලියන්නේ අම්ලයේනේ. හරි. මේ කතා කරන්නේ අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. එහෙනම් සලකනු ලබන අම්ලයේ මවුල එකක් ගන්න ඕන. පැහැදිලිද? ඒ කියන්නේ සලකනු ලබන අම්ලය H2SO4 නේ. H2SO4 අම්ලයේ මවුල එකක් ගන්න ඕන. මවුල එකක් වැඩිපුර භස්මයත් එක්ක ප්‍රතික්‍රියා කළා මොනව හදන්න ඕනද? ලවණය සහ ජලය හදන්න ඕන. මෙතන නම් ලවණය හැදෙන්නේ මොකද්ද? බේරියම් සල්ෆේට් කියන ලවණය හැදිලා. හරි? බේරියම් සල්ෆේට් කියන ලවණය හැදිලා
ඊට අමතරව H2O liquid එක හැදෙනවා. බැරියම් සල්ෆේට් කියන්නේ solid එකක්. මම ඒක S කියලා දැම්මේ. හරි. එතකොට දැන් මෙතෙන්දී මේකේ හැමතිස්සෙම අම්ලයෙන් මවුල එකයි ගන්න ඕන. අම්ලයෙන් මවුල එකක්. හරි. එතකොට කොහොමද බැලන්ස් වෙන්නේ? බේරියම් එකයි බේරියම් එක හරි. හරි සල්ෆේට් එකක් තියෙනවා. ඔතන සල්ෆේට් එකක් තියෙනවා. හරි. මෙතන හයිඩ්‍රජන් දෙකයි මෙතන හයිඩ්‍රජන් දෙකයි හයිඩ්‍රජන් ගාන 4යි. එහෙනම් මෙතන ජලය කීයෙන් ගුණ වෙන්න ඕනද? 2කින් ගුණ වෙන්න ඕන. පැහැදිලිනේ? ඒකෝල ඔන්න ඔය විදිහට H2SO4 වල උදාසීනීකරණ එන්තල්පි වල සමීකරණ ලියා ගන්න පුළුවන්. අපිට ඕනම ප්‍රශ්නයක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි අම්ලය හැමතිස්සෙම ගන්න ඕන මවුල එකක් යන විදිහට ඕන බැලන්ස් කරන්න. පැහැදිලිනේ? හරි. ඒ විදිහට අපිට සම්මත උදාසීනීකරණ එන්තල්පිය ගැන කතා කරන්න පුළුවන්. දාලා හරි. ඊට පස්සේ මාතෘකාව දාගන්න. ප්‍රබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තල්පිය සහ දුබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තල්පිය අතර වෙනස. ප්‍රබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තල්පිය සහ දුබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තල්පිය අතර වෙනස. ප්‍රබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තල්පිය සහ දුබල අම්ලයක සම්මත උදාසීනීකරණ එන්තල්පිය අතර වෙනස. ඉස්සලා අපි බලන්න ඕන මොකද ප්‍රබල අම්ලයක් කියලා කියන්නේ කියලා. හරි? ප්‍රබල අම්ලයක් කියලා කියන්නේ හරි ප්‍රබල අම්ලයක් කියන්නේ ප්‍රබල අම්ලය එකයි දුබල අම්ලය එකයි උදාසීනීකරණ එන්තල්පිය වෙනස බලන්න අපි බලන්න ඕන ඉස්සලා ප්‍රබල අම්ලයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ප්‍රබල අම්ලයක් කියලා කියන්නේ ප්‍රබල අම්ලයකට පුළුවන් ජලීය ද්‍රාවණයේදී එයාගේ අයන වලට નિરાයාසයෙන්ම ඉබේටම විකිරණය වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මෙහෙම HCl කියලා කියන්නේ ප්‍රබල අම්ලයක්. HCl කියලා කියන්නේ ප්‍රබල අම්ලයක් හින්දා මේ HCl ට පුළුවන් එයාගේ ජලීය ද්‍රාවණයක් තුලදී නිකම්ම H+ අයන සහ Cl- අයන බවට කැඩෙන්න. හරි නිකම්ම ඒක වෙනවා. හරි ප්‍රබල අම්ලයක විශේෂත්වය තමයි එයාට පුළුවන් එයාගේ අයන වලට කැඩෙන්න. හරි නිකම්ම ඒක වෙනවා. මේ සඳහා ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මේ සඳහා කිසිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මුකුත් එළියෙන් බලපෑමක් අවශ්‍ය වෙන්නේ නැහැ. HCl ජලීය ද්‍රාවණයක් ගත්තොත් ඒ කියන්නේ ප්‍රබල අම්ලයක ජලීය ද්‍රාවණයක් ගත්තොත් එයාට පුළුවන් ඉබේටම එයාගේ අයන වලට කැඩෙන්න. ඒ සඳහා අමුතුවෙන් ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි එතකොට දැන් අපි ගත්තොත් තව ප්‍රබල අම්ලයක් HNO3 කියලා කියන්නේ නයිට්‍රික් අම්ලය. ඒක ප්‍රබල අම්ලයක්. එතකොට එයාගේ ජලීය ද්‍රාවණයක් ගත්තොත් ජලීය ද්‍රාවණයකදී එයාටත් පුළුවන් කෙලින්ම එයාගේ අයන වලට කැඩෙන්න. H+ සහ NO3- aqueous අයන වලට කැඩෙන්න පුළුවන්. ආයිත් කොහෙන්වත් අමුතුවෙන් ශක්තියක් ওই වැඩේට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මේ වැඩේට ශක්තියක් අවශ්‍යද නැහැ. ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉබේටම ඒ කියන්නේ ස්වභාවිකවම හරි පැහැදිලිද ඉබේටම ওই වැඩේ ඔහොම වෙනවා. හරි මුකුත් අමුතුවෙන් කොහෙන්වත් ශක්තියක් මුකුත් ඕනේ නැහැ. ප්‍රබල අම්ලයක් ස්වභාවිකවම ඉබේටම ජලීය මාධ්‍යයේදී එයාගේ අයන වලට විච්ඡේදනය වෙනවා. පැහැදිලිද? හරි. ඒක තමයි අපි ඒවට ප්‍රබල අම්ල කියලා කියන්නේ. දැන් H2SO4 කියන එක ගත්තා. හරිද? H2SO4 aqueous. මේක ප්‍රබල අම්ලයක්. මේක ප්‍රබල අම්ලයක් හින්දා එයාට ස්වභාවයෙන්ම පුළුවන් ඉබේටම එයා කැඩෙනවා මොකද්ද? එයාගේ කැටායනය සහ ඇනායනය බවට. ඒ කියන්නේ H+ සහ SO4 2- බවට. පැහැදිලිනේ? මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙන හින්දා මේක දෙකෙන් ගුණ ගන්නවා. එතකොට ওই වැඩේට ශක්තිය අවශ්‍ය කරන්නේ නැහැ. පැහැදිලිද? මේ වැඩේට ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ওই වැඩේ ඉබේටම සිද්ධ වෙනවා. හරි? ස්වභාවිකවම ස්වයං සිද්ධව. අපි කියන ස්වයං සිද්ධව. ඉබේටම සිද්ධ වෙනවා. පැහැදිලිද? ස්වයං සිද්ධවම ඉබේටම මොකද්ද වෙන්නේ? මේ අණුව එයාගේ අයන වලට කැඩෙනවා. හරි? එහෙනම් ප්‍රබල අම්ලයක ලක්ෂණය මොකද්ද? ප්‍රබල අම්ලයක් කියන්නේ ජලීය මාධ්‍යයකදී ස්වභාවිකව ඉබේටම ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. નિરાයාසයෙන්ම එයාගේ අයන වලට කැඩෙනවා. ඉනිකම්ම දාපු ගමන් ජලීය මාධ්‍යයකදී එයාගේ අයන වලට කැඩෙනවා. ඒ සඳහා මුකුත් ශක්තියක්වත් බලපෑමක්වත් මුකුත් ඕනේ නැහැ. ඒක ඉබේටම වෙනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ ප්‍රබල අම්ල කියලා. හරි. පොඩි අනුමාත්‍රකාවක් දාගෙන ප්‍රබල අම්ල කියලා දාන්නේ යටතේ මෙහෙම
ප්‍රබල අම්ල යනු ජලීය ද්‍රාවණයකදී කිසිදු ශක්තියක් වැය නොකර ස්වභාවිකවම එහි අයනවලට කැඩෙන අම්ල වේ. හරි. දාගන්න ඔය බෝඩ් එකේ දාලා තියෙන ප්‍රබල අම්ල ටික. ඇයි ඒවට ප්‍රබල අම්ල කියන්නේ? කිසිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම බාහිර බලපෑමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉබේටම ස්වභාවිකවම ස්වයන් සිද්ධවම එයාගේ අයනවලට කැඩෙනවා. දාගන්න. හරි ඊට පස්සේ දාගමු දුබල අම්ල. හරි දුබල අම්ලයක් ගත්තාම දුබල අම්ලයක විශේෂත්වය මොකද්ද? එතකොට දැන් ප්‍රබල අම්ලයක් එයාගේ අයන වලට කැඩෙන්න කිසිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රබල අම්ලයක් ගත්තොත් ඉබේටම નિરાයාසයෙන්ම එයාගේ අයන වලට කැඩෙනවා. දුබල අම්ලයක් ගත්තොත් හරි දැන් උදාහරණයක් විදිහට මම ගන්නම් ඇසිටික් අම්ලය කියලා කියන්නේ දුබල අම්ලයක්. හරි Ca3COOH ඇසිටික් අම්ලය කියලා කියන්නේ දුබල අම්ලයක්. මේ වගේ දුබල අම්ලයක් નિરાයාසයෙන්ම කිසිම ශක්තියක් භාවිතා නොකර අපිට මේ විදිහට එයාගේ අයන වලට කඩන්න බෑ. Ca3COO- අයනය සහ H+ අයනය බවට. පැහැදිලිද? අම්ලයක් නම් අනිවාර්යයෙන්ම H+ නිදහස් කරන්න එපා. එතකොට මෙයා H+ නිදහස් කරද්දී ඉතුරු වෙන්නේ මොකද්ද? Ca3COO- H+ එක නිදහස් වෙලා යනවා. එතකොට මේක දුබල අම්ලයක්නේ. දුබල අම්ලයක් ඉබේටම මේ විදිහට කැඩෙන්නේ නැහැ. හරි දුබල අම්ලයක් ඉබේටම ස්වයංසිද්ධව ස්වභාවිකව අපිට මේ විදිහට ජලීය ද්‍රාවණයකදී කැඩෙන්නේ නැහැ. හරි දුබල අම්ලයක් මේ විදිහට කඩන්න නම් ශක්තිය අවශ්‍ය කරනවා. හරිද? දුබල අම්ලයක් මේ විදිහට කඩන්න නම් ශක්තිය අවශ්‍ය වෙනවා. පැහැදිලිනේ? ශක්තිය අවශ්‍ය වෙනවා කියලා කියන්නේ දුබල අම්ලයක් මේ විදිහට කඩන්න නම් අපිට ශක්තියක් අවශෝෂණය කරගන්න වෙනවා. ඒ කියන්නේ දුබල අම්ලයක් කැඩීම සඳහා යම්කිසි එන්තල්පියක් අවශ්‍යයි. ශක්තිය අවශ්‍යයි කියලා කියන්නේ ශක්තිය ලබා ගන්නවා කියන එකනේ. ශක්තිය ලබා ගන්නවා. ශක්තිය අවශ්‍යයි. ඒ කියන්නේ ශක්තිය ලබා ගන්න ඕනේ. ශක්තිය ලබා ගන්න ඕනේ කියන්නේ තාපය ලබා ගන්න ඕන. තාපය අවශෝෂණය කරගන්න ඕනේ. එහෙනම් තාපය මොකද? තාපය අවශෝෂණය කරනවා කියලා කියන්නේ ඩෙල්ටා H ධනයි. පැහැදිලිනේ? එහෙනම් දුබල අම්ලයක් එයාගේ අයන වලට කැඩෙන්න නම් ශක්තිය අවශ්‍ය කරනවා. නිකම්ම ජලීය ද්‍රාවණයකදී එයාගේ අයන වලට කැඩෙන්නේ නැහැ. පැහැදිලිනේ? එහෙනම් ඒ සඳහා ශක්තිය අවශ්‍යයි. ඒ හින්දා තමයි අපි ඒවට දුබල අම්ල කියලා කියන්නේ. පැහැදිලි? හරි අපි තව දුබල අම්ලයක් ගමු. ගන්නම් ෆෝමික් අම්ලය. මේ ෆෝමික් අම්ලය කියලා කියන්නේ HCOOH. හරි මේ ෆෝමික් අම්ලයට පුළුවන් එයාගේ අයන වලට කැඩෙන්න HCOO- aqueous සහ H+ aqueous බවට. හරි HCOO- aqueous සහ H+ aqueous බවට. එතකොට මේක දුබල අම්ලයක්නේ.
දුබල අම්ලයක් නම් නිකන් කැඩෙන්නේ නැහැ. දුබල අම්ලයක් කැඩෙන්න මොනවද අවශ්‍ය කරන්නේ? ශක්තිය අවශ්‍ය කරනවා. පැහැදිලිද? දුබල අම්ලයක් කැඩෙන්න ශක්තිය අවශ්‍ය කරනවා. ඒ හින්දා දුබල අම්ලයක ඩෙල්ටා H මොන අගයක්ද? ධන අගයක් ගන්නවා. දුබල අම්ලයක් නිකම්ම යාගේ අයන වලට කැඩෙන්නේ නැහැ. දුබල අම්ලයක් යාගේ අයන වලට කඩන්න නම් අනිවාර්යයෙන්ම ශක්තිය අවශ්‍යයි. පැහැදිලිනේ? එහෙනම් තේරෙනවද ප්‍රබල අම්ලයකයි දුබල අම්ලයකයි වෙනස? ප්‍රබල අම්ලයක් එයාගේ අයන වලට නිකම්ම කැඩෙනවා. ජලීය මාධ්‍යයකදී ප්‍රබල අම්ලයක් එයාගේ අයන වලට නිකම්ම කැඩෙනවා. හැබැයි දුබල අම්ලයක් ගත්තොත් ජලීය මාධ්‍යයකදී එයාගේ අම්ල වලට නිකම්ම කැඩෙන්නේ නැහැ. ඒ සඳහා යම්කිසි ශක්තියක් අවශ්‍යයි. ශක්තියක් අරගෙන තමයි එයාගේ අයන වලට කැඩෙන්නේ. අන්න ඒක තමයි ප්‍රබල අම්ලයක සහ දුබල අම්ලයක වෙනස. හරි? ප්‍රබල අම්ලයක් ගත්තොත් එයාගේ අයන වලට නිකම්ම කැඩෙනවා. ඒ සඳහා ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. දුබල අම්ලයක් ගත්තොත් එයාගේ අයන වලට කැඩෙන්නේ ශක්තිය අවශ්‍යයි. ශක්තිය අවශ්‍යයි කියන්නේ තාපය අවශ්‍යයි. තාපය අවශෝෂණය කරගන්න ඕනේ. එහෙනම් දුබල අම්ලයක් එයාගේ අයන වලට කැඩෙන්න. එහෙම නැත්නම් දුබල අම්ලය විඝටනය වෙන්න ඩෙල්ටා H ධන, ඒ කියන්නේ තාප අවශෝෂක ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හරි? හරි. යටින් දාගම මම මෙහෙම දුබල අම්ල කියලා දාලා දුබල අම්ලයක් එහි අයන වලට විඝටනය වීම සඳහා බාහිරින් ශක්තිය ලබාගත යුතුය. එනම් දුබල අම්ලයක් ප්‍රබල අම්ලයක් මෙන් ස්වයංසිද්ධව, ඒ කියන්නේ ඉබේටම ස්වයංසිද්ධව අයන වලට බිඳ නොවැටේ. එයා ඉබේටම අයන වලට බිඳ වැටෙන්නේ නැහැ. එයා අයන වලට කැඩෙන්න නම් ශක්තිය අවශ්‍යයි. හරි? අයන වලට බිඳ නොවැටේ. අනේක තමයි ප්‍රබල අම්ලයක සහ දුබල අම්ලයක ප්‍රධානම වෙනස. හරි. එතකොට දැන් අපි බලමු අපේ මාතෘකාවට එමු. අපි ගත්තේ කොහොමද? ප්‍රබල අම්ලයක සහ දුබල අම්ලයක මේ උදාසීනීකරණය මේක දාගන්න, මේක ලියා ගන්න. මේක ලියා ගන්න. හරි. දැන් බලමු ප්‍රබල අම්ලයක සහ දුබල අම්ලයක උදාසීනීකරණ එන්තැල්පි තියෙන වෙනස මොකක්ද කියලා. හරි. එතකොට ප්‍රබල අම්ලයක් ගත්තොත් මම උදාහරණයකට ගන්නම් ප්‍රබල අම්ලය HCl කියලා. HCl කියලා කියන්නේ ප්‍රබල අම්ලය. හරි. එයා උදාසීනීකරණය වෙනකොට එයාගේ මවුල එකක් කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ? ලවණය සහ ජලය හදනවා. NaCl aqueous කියන ලවණය සහ H2O liquid කියන ජලය හදනවා. පැහැදිලිද? H2O liquid කියන ජලය හදනවා. හරි. එතකොට මෙතෙන්දී මෙන්න මේක මට මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මම කිව්වා HCl කියලා කියන්නේ ප්‍රබල අම්ලයක් නේ. HCl කියලා කියන්නේ ප්‍රබල අම්ලයක් නිසා මම කිව්වා HCl කියන ප්‍රබල අම්ලයක්. ඒ හින්දා HCl කියන එක ජලීය මාධ්‍යයේදී කොහොමත් H අයන හා Cl අයන මයිනස් අයන වලට කැඩිලා තියෙන්නේ. පැහැදිලිනේ? HCl කියලා කියන්නේ ප්‍රබල අම්ලයක්. ඒ හින්දා HCl කියන ප්‍රබල අම්ලය ජලීය මාධ්‍යයේදී කොහොමත් H+ වලට සහ Cl- aqueous වලට කැඩිලා තියෙන්නේ. මොකද එයා ප්‍රබල අම්ලයක් හින්දා. ඒ හින්දා මට HCl එනුවට මට H+ සහ Cl- aqueous කියලා ලියා ගන්න පුළුවන්. හරිද? දැන් ඒක මේ භස්ම වලටත් ඒක ඒ විදිහටම අදාළයි. භස්මයක් ගත්තත් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. ප්‍රබල භස්මයක් ජලීය මාධ්‍යයේදී කොහොමත් කැඩිලා ඉන්නේ එයාගේ අයන වලට. ඒ කියන්නේ Na+ aqueous සහ OH- aqueous වලට ජලීය මාධ්‍ය ඉබේටම කැඩිලා ඉන්නේ. හරි? අයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. ප්‍රබල අම්ල වගේම තමයි. ප්‍රබල අම්ලත් ඉබේටම ඔහොම කැඩිලා ඉන්නේ. ඒ වගේම තමයි ප්‍රබල භස්මත් ජලීය ද්‍රාවණයේදී ওই විදිහට කැඩිලා ඉන්නේ. තේරුණාද? හරි. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණ. ලවණ කොහොමද ජලීය මාධ්‍යයේදී කැඩිලා ඉන්නේ?
Na plus aqueous සහ Cl minus aqueous වලට. හරිද? ලවණ කොහොමද ජලීය මාධ්‍යයේදී කැඩලා ඉන්නේ Na plus aqueous සහ Cl minus aqueous වලට. ඊට පස්සේ H2O liquid එක උතන ওই විදිහට තියෙනවා. හරි. එතකොට බලන්න මේකේ දෙපැත්තේ අපිට සමාන ඒවා තියෙනවා නම් සමාන ඒවා කපලා දාන්න පුළුවන්. බලන්න. මෙතන තියෙනවා Na, මෙතනක් තියෙනවා Na. කපලා දැම්මා. මෙතන තියෙනවා Cl minus, මෙතන Cl minus තියෙනවා කපලා දැම්මා. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාවේ අවසානයේදී සුද්ධ ප්‍රතික්‍රියාව විදිහට ඉතුරු වෙන්නේ මොනවද? මේ ප්‍රතික්‍රියාව අවසානයේදී සුද්ධ ප්‍රතික්‍රියාව විදිහට ඉතුරු වෙන්නේ H+ aqueous එකක් OH- aqueous එකක් එක්ක එකතු වෙලා H2O liquid එක හැදෙන එක තමයි අවසාන සුද්ධ ප්‍රතික්‍රියාව විදිහට ඉතුරු වෙන්නේ. පැහැදිලිනේ? එතකොට මෙතෙන්දි මේ ලැබිලා තියෙන්නේ ආයෙත් මොකද්ද මේ? H+ aqueous මවුල එකක් OH- aqueous මවුල එකක් එක්ක එකතු වෙලා H2O liquid එකක් හැදෙනවා කියලා කියන්නේ මේ මොකද්ද මේ ලැබිලා තියෙන්නේ? මේ ලැබිලා තියෙන්නේ උදාසීනීකරණ එන්තල්පිය. මතකයිනේ අපි මේ එන්තල්පියට කලින් කතා කරා උදාසීනීකරණ එන්තල්පිය. H+ මවුලයක් OH- මවුලයක් එක්ක එකතු වෙලා ජලයේ මවුලයක් හදනවා නම් ඒක තමයි උදාසීනීකරණ එන්තල්පිය. එහෙනම් මේකේ මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පිය කීයද? උදාසීනීකරණ එන්තල්පිය අගේම තමයි. -57.2යි kJmol ඍණ එක. පැහැදිලිද? එහෙනම් HCl වල HCl කියන අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය ප්‍රතික්‍රියාව ලිව්වට පස්සේ අවසානයේ ලැබෙන්නේ මොකද්ද? සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පියට අදාළ ප්‍රතික්‍රියාව. අර අපි මුලින්ම ලිව්වේ ඒක තමයි ලැබෙන්නේ. එහෙනම් HCl කියන අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය කියලා කියන්නේ මොකද්ද? සුද්ධ උදාසීනීකරණ එන්තල්පියම තමයි. ඒ කියන්නේ මේකේ ඍණ 57.2යිනේ. එහෙනම් HCl කියන අම්ලයේ උදාසීනීකරණ HCl කියන ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය එන්නේ ඍණ 57.2යි. පැහැදිලිනේ? හරි. දාගන්න උලක් කැල්ල මෙහෙම යටින් HCl ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව පහත පරිදි ලිවිය හැක. හරි. දාගන්න ওই ටික. හරි යටින් දාන්න ඊට පස්සේ මෙහෙම මින් පැහැදිලි වන්නේ HCl ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය HCl ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පියටම සමාන බවයි. එනම් මෙහි අගය ඍණ 57.2යි kJmol ඍණ එක වේ. හරි. ඊට පස්සේ අපි බලමු H2SO4 වල උදාසීනීකරණ එන්තල්පිය කොහොමද එන්නේ කියලා. හරි. රූලක් කරලා යටින් දාන්න. ප්‍රබල අම්ලයක් වන H2SO4 වල උදාසීනීකරණ එන්තල්පිය. ප්‍රබල අම්ලයක් වන H2SO4 වල උදාසීනීකරණ එන්තල්පිය අදාළ ප්‍රතික්‍රියාව පහත ආකාරයට ලිවිය හැක. කොහොමද ගන්න වෙන්නේ?
H2SO4 කියලා කියන්නේ ප්‍රබල අම්ලයක්. එයාගේ උදාසීනීකරණ එන්තල්පියට අදාළ ප්‍රතික්‍රියාවලිය වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක කොහොමද ලියන්න ඕන? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් aqueous භස්මය දාන්න ඕන. එතකොට ලවණය හැදෙනවා මොකද්ද? Na2SO4. හරි Na2SO4 aqueous කියන ලවණය හැදෙනවා. ඊට අමතරව H2O liquid ජලය හැදෙනවා. හරි. මෙතන මවුල් එකක් තමයි හැමතිස්සෙම ගන්න ඕන. පැහැදිලිනේ? අම්ලයක උදාසීනීකරණය ගැන කතා කරද්දී අම්ලයෙන් මවුල් එකක් ගන්න ඕන. හරි. දැන් මෙතන හයිඩ්‍රජන් මෙතන සෝඩියම් දෙකක් තියෙන මේක දෙකෙන් ගුණ වෙනවා. එතකොට මෙතන හයිඩ්‍රජන් දෙකයි මෙතන හයිඩ්‍රජන් දෙකයි මේකත් දෙකෙන් ගුණ වුණා. හරි. ඕක තමයි H2SO4 ගේ උදාසීනීකරණ එන්තල්පිය. එතකොට H2SO4 කියන්නේ ප්‍රබල අම්ලයක් හින්දා මට ඒක කඩා ගන්න පුළුවන් එයාගේ අයන වලට. එතන එයාගේ අයන මොනවද? H+ එයා කොහොමද ප්‍රබල අම්ලයක් හින්දා එයා ස්වභාවිකවම එයාගේ අයන වලට කැඩිලා තියෙන්නේ. H+ අයන කීයක් තියෙනවද? දෙකක් බවට සහ SO4 2- බවට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භාෂ්මයක්නේ. ඒ හින්දා එයාත් ස්වභාවිකවම එයාගේ අයන වලට කැඩිලා ඉන්නේ. කොහොමද? Na+ aqueous සහ OH- aqueous කියලා. මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකක් තියෙන හින්දා මෙතන Na+ දෙකෙන් ගුණ වෙනවා OH- උත් දෙකෙන් ගුණ වෙනවා. හරි. එතකොට නේ Na දෙකයි OH දෙකයි එන්නේ. හරි. මෙතන තියෙන්නේ ලවණයක්. ලවණ කොහොමත් මං කියවනේ කැඩිලා ඉන්නේ දෙකට. හරිද? දෙකට කැඩිලා කියන්නේ මෙතන Na+ aqueous තියෙනවා. Na කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. දෙකයි Na+ aqueous. ඊට අමතරව එයා SO4 2- aqueous වලට කැඩිලා ඉන්නවා. ඊට අමතරව මෙතන ජලය තියෙනවා. පැහැදිලිනේ? ජලය කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ජලය දෙකක් තියෙනවා. හරි. මොනවද කැපෙන්නේ? මේ මෙතන තියෙන SO4 2- ට සහ 2Na+ ට මෙතන තියෙන 2Na+ සහ SO4 2- කැපිලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? 2H+ aqueous සහ 2OH- aqueous එකතු වෙලා මොකද්ද හැදෙන්නේ? 2H2O liquid හැදෙනවා. හරි මේ බලන්න මේ ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ මේ H2SO4 ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව සරල කරලා ගත්තාම අවසානයේ ලැබෙන්නේ මොකද්ද? සුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක වගේ දෙගුණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම මේ වගේ එකක් අගය ගන්න හැටි කලින් කිව්වා. මේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවේ අගයන්නේ කීයද? සාමාන්‍ය උදාසීනීකරණ ප්‍රතික්‍රියාවේ අගය ඍණ 57.2යි. ඒ H එකයි OH එකයි එකතු වෙලා H2O එකක් හැදෙනවා නම් මෙතන H දෙකකුයි OH දෙකකුයි H2O දෙකකුයි හැදෙන හින්දා මෙතන එනවා සාමාන්‍ය උදාසීනීකරණ එන්තල්පිය වගේ කී ගුණයක්ද? දෙගුණයක් H2SO4 අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය විදිහට. පැහැදිලිනේ? ඒතර H2SO4 අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය එන්නේ සාමාන්‍ය සුද්ධ උදාසීනීකරණ එන්තල්පිය කියන්නේ ඍණ 57.2 වගේ දෙගුණයක්. හරි? හරි. හදාගන්න. හරි. හරිනේ? හරි. දැන් ඔයාලට තේරෙන්න ඕන මම මේ ටික මකනවා දාගත්තනේ. හරි. දැන් මම කලින් බැලුවා HCl කියන ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය මට කීයක් ආවද? HCl කියන ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය හරි. මේ මම කතා කරන්නේ ප්‍රබල අම්ලවල උදාසීනීකරණ එන්තල්පිය ගැන. හරි. ප්‍රබල අම්ලවල උදාසීනීකරණ එන්තල්පිය ගැන. ප්‍රබල අම්ලවල උදාසීනීකරණ එන්තල්පිය ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙතන මම ගන්නම් ප්‍රබල අම්ලය HCl. HCl කියන ප්‍රබල අම්ලය ගත්තොත් මේක මොන භාෂ්මික අම්ලයක්ද? මම ගණනේ පාඩමේදී අම්ලයක භාෂ්මිකතාවය, භස්මයක ආම්ලිකතාවය කතා කරානේ. මේක මොන භාෂ්මික අම්ලයක්ද? H එකක් පිට කරන්න පුළුවන් හින්දා මෙයා ඒක භාෂ්මික අම්ලයක්. හරි? එහෙනම් මෙයා මොන අම්ලයක්ද? ඒක භාෂ්මික අම්ලයක්. මම අම්ලයක භාෂ්මිකතාවය සහ භස්මයක ආම්ලිකතාවය ගන්නලා ඇත්තේ. මෙයාට H+ එකයි පිට කරන්න පුළුවන්. මෙයා අයින්ද මොකද? ප්‍රබල ඒක භාෂ්මික අම්ලයක්. හරි. මෙයාගේ උදාසීනීකරණ එන්තල්පිය කීයද ආවේ? ඍණ 57.2යි. H2SO4 කියලා කියන්නේ මොකද්ද? H2SO4 වල භාෂ්මිකතාවය කීයද? H දෙකක් පිට කරන්න පුළුවන් හින්දා එයා ප්‍රබල මොන භාෂ්මික අම්ලයක්ද? ප්‍රබල
ද්විභාෂ්මික අම්ලයක්. එහෙනම් ප්‍රබල ද්විභාෂ්මික අම්ලයේ උදාසීනීකරණ එන්තල්පි කීයක් ආවද? ඍණ 57.2 කීයක්ද? 2ක්. එහෙනම් දැන් මම මේ වගේ එකක් ගත්තොත් H3PO4 කියලා කියන්නේ ඒත් ප්‍රබල අම්ලයක්. හැබැයි ඒක ප්‍රබල මොන භාෂ්මික අම්ලයක්ද? ප්‍රබල ත්‍රිභාෂ්මික අම්ලයක්. පැහැදිලිනේ? ප්‍රබල ත්‍රිභාෂ්මික අම්ලයක්. ප්‍රබල ත්‍රිභාෂ්මික අම්ලයක උදාසීනීකරණ එන්තල්පි එහෙනම් එන්න ඕන ඍණ 57.2 කීයක්ද? 3ක්. තේරුණානේ? එතකොට අපිට ප්‍රබල අම්ලයේ භාෂ්මිකතාවය අනුව ඒ ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය කීයද කියලා මේ විදිහට හොයාගන්න පුළුවන්. හරි? හරි. දාන්න. පුලක් කරලා මෙහෙම. මේ අනුව ප්‍රබල අම්ලවල භාෂ්මිකතාවය අනුව එහි උදාසීනීකරණ එන්තල්පිය පහත ආකාරයට ලබාගත හැකිය. ප්‍රබල අම්ලවල භාෂ්මිකතාවය අනුව එහි උදාසීනීකරණ එන්තල්පිය පහත ආකාරයට ලබාගත හැකිය. දාග හරි. දැන් ප්‍රබල අම්ලවල උදාසීනීකරණ එන්තල්පි අගයන් එක්ක කතා කරලා කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. දැන් අපි බලමු දුබල අම්ලයක් අරගෙන. හරි? දුබල අම්ලයක් ගමු. දාන මේ උරුලක් කරලා යටින්. දුබල අම්ලයක උදාසීනීකරණ එන්තල්පිය පහත ආකාරයට ලිවිය හැක. දුබල අම්ලයක උදාසීනීකරණ එන්තල්පිය පහත ආකාරයට ලිවිය හැක. හරි. දැන් මම දුබල අම්ලයක් ගන්නම්. Ca3COOH. හරි. මේක දුබල අම්ලයක්. හරිද? දැන් මේ දුබල අම්ලයත් එක්ක මම ප්‍රතික්‍රියා කරනවා භස්මයක්. එතන මේ දුබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පි සමීකරණය මම ලියන්නේ කොහොමද? දුබල අම්ලයේ මවුල එකක් සලකනවා. දුබල අම්ලයේ මවුල එකක් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා වෙලා. දුබල අම්ලයේ මවුල එකක් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා වෙලා ලවණය සහ ජලය සෑදීමට අදාළ එන්තල්පි වෙනසට තමයි දුබල අම්ලයේ මේ Ca3COOH දුබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය කියලා කියන්නේ. පැහැදිලිනේ? Ca3COOH දුබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය කියලා කියන්නේ Ca3COOH මවුල එකක්. හරි? ජලය මේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා ලවණය සහ ජලය සෑදීමේදී සිදුවන එන්තල්පිය වෙනසට. හරි. දැන් අර මම කලින් ප්‍රබල අම්ල නම් කෙලින්ම මම දෙකට කඩලා ලියාගත්තානේ. හරි, ප්‍රබල අම්ලයක් දෙකට කඩලා ලියාගත්තා. නමුත් මේ Ca3COOH කියන මේක දුබල අම්ලයක් නිසා මට මේක කෙලින්ම දෙකට කඩලා ලියා ගන්න බෑ. පැහැදිලිද? මම කිව්වා දුබල අම්ල ස්වභාවිකවම අයන වලට කැඩිලා නෙවෙයි ඉන්නේ. පැහැදිලිනේ? දුබල අම්ලයක් අයන වලට කඩා ගන්න නම් ශක්තියක් අවශ්‍යයි. පැහැදිලිනේ? ඒ හින්දා මට මේ දුබල අම්ලය Ca3COO- සහ H+ කියලා දෙකට කඩා ගන්න බෑ. පැහැදිලිනේ? එහෙම ලියන්න බෑ. එහෙම ලියන්න පුළුවන් මේක ප්‍රබල අම්ලයක් වුණා නම්. ඒ ප්‍රබල අම්ල කොහොමත් කැඩිලා ඉන්නේ. හරි? මේවා දුබල අම්ල හින්දා ඒවා කැඩිලා නැහැනේ. මේවා තියෙන්නේ එහෙම කැඩිලා නෙවෙයි. මේවා කෙලින්ම එනවා. මේවා කඩන්න ඕන නම් අපිට ශක්තියක් ඕන. හරි? ශක්තියක් ලබා දීලා කඩන්න නැතුව කෙලින්ම මේක අයනවට කඩලා මට ලියන්න බෑ. හරි? එහෙනම් මේක කොහොම ලිව්වා? මේක ප්‍රබල භස්මයක්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මයක්. ප්‍රබල භස්මයක් හින්දා මට ඒක කඩන්න පුළුවන්. Na+A+ සහ OH- A+ වලට. හරි? මේ පැත්තේ ඉන්නේ කවුද? Ca3COO- A+. මේක ලවණ මට කඩන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි? ලවණ කඩලා ලියන්න පුළුවන්. H2O liquid. හරි? හරි. එතකොට මේකේ කැපෙන්නේ මොකද්ද? මේකේ කැපෙන්නේ පේනවා Na+1යි Na+1යි විතරයි කැපෙන්නේ. හරි? වෙන මොකුත් කැපෙන්නේ නැහැ. එහෙනම් මේකේ
අවසාන ප්‍රතික්‍රියාව විදිහට එන්නේ මෙන්න මේක. CA3 උදාසීනී මෙයාගේ මේ අම්ලයේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව බැලන්ස් කරාම අවසානයේ එන්නේ ඔන්න ඔය ප්‍රතික්‍රියාව. හරි. ඕක උදාසීනී සංශුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්ද? සංශුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියන්නේ H+ එකයි OH එකයි එකතු වෙලා H2O හැදෙන එක. දැන් මෙතන ඊට එහා ගියපු ප්‍රතික්‍රියාවක් තමයි අවසානයේදී ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? H එකයි OH එකයි එකතු වෙලා ජලය හැදුණා නම් අවුලක් නැහැ. ඍණ 57.2 වගේ කී ගුණයක්ද කියලා දාන්න තිබ්බා. දැන් මෙතන අවසාන ප්‍රතික්‍රියාව විදිහට H එකයි OH එකයි එකතු වෙලා ජලය හැදීමක් නෙවෙයි වෙන්නේ. එතනින් එහාට ගියපු තව කතාවක් තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට එහෙනම් මට මේකේ මෙතන මෙයාගේ උදාසීනීකරණ එන්තල්පිය ඍණ 57.2යි කියලා ලියන්න පුළුවන්ද දැන්? මෙතන HCl වගේ අම්ලයක් ගත්තා නම් මත් බලන්න HCl වලට දාපු එක HCl වගේ ප්‍රබල අම්ලයක් ගත්තා නම් අන්තිමට කැපිලා ගිහිල්ලා මෙතන අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? H එකයි OH එකයි එකතු වෙලා ජලය හැදෙන එක. හරි. නමුත් දුබල අම්ලයක් ගත්තට පස්සේ අවසානයේදී හැම එකක් නෙවෙයි ඉතුරු වෙන්නේ මේ වගේ එකක්. පැහැදිලිනේ? එහෙනම් දුබල අම්ලයක උදාසීනීකරණ එන්තල්පිය මට ඍණ 57.2යි කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න බෑ. හරි. මෙහෙම කියන්න බෑ. දුබල අම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය ඍණ 57.2යි කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් මෙතන H එකයි OH එකයි එකතු වෙලා ජලය සෑදීම කියන ක්‍රියාවලිය විතරක් ඉතුරු වුණා නම්. මෙතන ඊට වඩා එහා ගියපු ක්‍රියාවලියක් තියෙනවා. ඒ හින්දා දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තල්පිය අර සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පියගේ ඇතුලෙන් ඉදිරිපත් කරන්න බෑ. ඊට වඩා වෙනස් වගේක් තමයි එන්නේ. පැහැදිලිනේ? හරි. ඔය ටික දාගන්න. මේක නෙවෙයි කියලා තමයි මේ පෙන්නන්නේ. හරි. හරි යටින් දාන්න මෙහෙම. මින් පැහැදිලි වන්නේ දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තල්පිය සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාවෙහි සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව මගින් සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව දක්වා මින් පැහැදිලි වන්නේ දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තල්පිය සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව දක්වා සුළු කළ නොහැකි බව. සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව දක්වා සුළු කළ නොහැකි බව. හරි. සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව දක්වා සුළු කළ නොහැකි බව. හරි. එහෙනම් ඍණ 57.2ට සාපේක්ෂව හරි මේකේ අගේ කීයක් විතර වෙනවද? පැහැදිලිද? ඍණ 57.2ට සාපේක්ෂව මේකේ අගේ කීයක් විතර වෙනවද? මේ ප්‍රතික්‍රියාව දැන් මේකේ අවසාන උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව වෙන්නේ මේකනේ. හරි මේක තමයි අවසාන උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව ඩෙල්ටා H අගේ. හරි මේක කොහොමද අපිට හොයාගන්න වෙන්නේ? ඉස්සෙල්ලා මේක උදාසීනීකරණය කරන්න නම් මොකද්ද මට කරන්න වෙන්නේ? හරි? හරි. අපි බලමු මේක කොහොමද කරන්න වෙන්නේ කියලා. මේක උදාසීනීකරණය කරන්න නම් මට මේ විදිහට ගිහිල්ලා ඒ කියන්නේ අවසාන මේ H+ OH- එකතු වෙලා H2O හැදෙනවා කියන ආකාරයේ සරල ප්‍රතික්‍රියාවක් මෙතන ලියා ගන්න බෑ. හරි? එහෙනම් මට මොකද්ද කරන්න වෙන්නේ?
මේකනේ ප්‍රතික්‍රියාව. හරි. ඔක තමයි ප්‍රතික්‍රියාව. හරි. එතකොට මෙන්න මේකනේ මේක තමයි දුබල ආම්ලය. එහෙම නැත්නම් CH3COOH වල උදාසීනීකරණ එන්තල්පිය. හරි. උදාසීනීකරණ එන්තල්පිය ඩෙල්ටා H. හරි. ඔක හොයන්න වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා මට කෙලින්ම මේක මෙතෙන්ට අරගෙන යන්න බෑ. ඉස්සෙල්ලා මම මොකද කරන්න ඕන? මේ CH3COOH කියන දුබල අම්ලය අයන වලට කඩා ගන්න ඕන. CH3CO- aqueous සහ H+ aqueous බවට කඩා ගන්න ඕන. ඕක ප්‍රබල අම්ලයක් වුණා නම් ඕක කොහොම අයන වලට කඩා ගන්න ශක්තියක් වැය වෙනවද? ශක්තියක් වැය වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ප්‍රබල අම්ලයක් වුණා නම් ඕක කොහොම අයන වලට කඩා ගන්න ශක්තියක් වැය වෙන්නේ නැහැ. නමුත් මේක දුබල අම්ලයක් නේ. දුබල අම්ලයක් නිසා මේක අයන වලට කඩා ගන්න යම් කිසි ශක්තියක් වැය වෙනවා. පැහැදිලිනේ? යම් කිසි ශක්තියක් වැය වෙනවා. අපි දන්නවා ඒක මොන අගයක්ද මම කලින් පැහැදිලි කරා. එතනදී වැය වෙන්නේ ධන අගයක්. හරි? ධන ශක්තිය අගයක් වැය වෙනවා. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් මෙහෙම කෙලින්ම Na+ සහ OH- වලට කැඩෙනවා. ඒක අවුලක් නැහැ. හරි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක Na+ සහ OH- බවට පත් කරගන්න ශක්තියක් වැය වෙන්නේ නැහැ. ඒක නිකම්ම කඩලා දාන්න පුළුවන්. හරි? දැන් පුළුවන් මොකද්ද? දැන් මෙන්න මේකට ඊළඟට පුළුවන් මොකක් බවටපත් වෙන්නද? මෙන්න මේ අවස්ථාවට යන්න. පැහැදිලිනේ? හරි? දැන් මේ කියන අයන වලට පුළුවන් අර අවස්ථාවට යන්න. හරි? මෙතන මේ CH3OO- Na+ කියන ලවණය මට මෙහෙම කඩා ගන්න පුළුවන් නේ. CH3OO- aqueous plus Na+ aqueous. මට ඔහොම කඩා ගන්න පුළුවන් නේ. හරි. එතකොට එතෙන්දී මට පැහැදිලි අන්න එතෙන්දී මෙතන CH3CO- ට මේ CH3CO- කපලා දාන්න පුළුවන්. මේ Na+ කපලා දාන්න පුළුවන්. හරි? එතකොට මේ පැත්තට යන ප්‍රතික්‍රියාව මොකක්ද දෙන්නේ? දැන් බලන්න. දැන් මෙතෙන් තියෙන ප්‍රතික්‍රියාව මොකද්ද? මෙතන H+ එකයි OH- එකයි එකතු වෙලා H2O සෑදීම තමයි මෙතනදී වෙන්නේ. පැහැදිලිනේ? මෙතන මේ ඉතුරු වෙලා තියෙන දැන් මෙන්න මේ H+ එකයි මෙන්න මේ OH- එකයි එකතු වෙලා H2O සෑදීම කියන එක තමයි ඔතන වෙලා තියෙන්නේ. හරි? එහෙනම් මෙතෙන්දී වෙන්නේ H එකයි OH එකයි එකතු වෙලා H2O සෑදීම නම් ඒකේ අගය කීයද? එතෙන්ට එන්නේ උදාසීනීකරණ එන්තල්පිය අගය කීයද? ඍණ 57.2යි. පැහැදිලිද? හරි. එහෙනම් මේක මේ විදිහට උදාසීනීකරණය වෙන්න. පැහැදිලිද? මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට උදාසීනීකරණය වෙන්න. හරි? තනි පියවරකින් ඒක වෙන්න බෑ. කොහොමද ඒක වෙන්නේ? මෙන්න මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා ආයි මේ පියවර ඔස්සේ තමයි උතෙන්ට යන්න වෙන්නේ. පැහැදිලිනේ? හරි? මේ ඩෙල්ටා H මේ අම්ලය උදාසීනීකරණය වෙන්න මෙන්න මේක තනි පියවරකින් වෙන්න බෑ. හරි? ඒක වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා මේ අම්ලය මෙහෙම කැඩෙනවා අයන වලට. ඊට පස්සේ තමයි ඒකේ තියෙන H එකයි OH එකයි එකතු වෙලා ජලය සෑදීම වෙන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් මේකේ මේ උදාසීනීකරණ මෙන්න මේ එන්තල්පියට එන්නේ මේ එන්තල්පියයි එකතුව. පැහැදිලිනේ? එහෙනම් මෙතන උදාසීනීකරණ එන්තල්පිය ඩෙල්ටා H නියුට්‍රලයිසේෂන් සමානයි මොකද්ද? මෙන්න මේ අගය. හරි? මම මේක ගන්නම් ඩෙල්ටා H1 කියලා. ඩෙල්ටා H1 ධන කීයද? ඍණ 57.2යි. හරි? එතකොට මේ ඩෙල්ටා H1 කියලා කියන්නේ මොන අගයක්ද? ඩෙල්ටා H1 කියලා කියන්නේ ධන අගයක්. පැහැදිලි? ඩෙල්ටා H1 කියලා කියන්නේ ධන අගයක්. ඒකට එකතු වෙන්න ඕන ඍණ 57.2ක්. එතකොට ඍණ 57.2ට ධන අගයක් එකතු වුණාට පස්සේ ඍණ 57.2ට ධන අගයක් එකතු වුණාට පස්සේ මෙතන එන්නේ ඍණ 57.2ට වඩා අඩු අගයක්. පැහැදිලිනේ? ඍණ 57.2ට ධන අගයක් එකතු වුණාට පස්සේ මෙතන එන්නේ ඍණ 57.2ට වඩා අඩු අගයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තල්පිය ප්‍රබල ආම්ලයක උදාසීනීකරණ එන්තල්පියට වඩා අඩු වගයක් තමයි එන්නේ. පැහැදිලිද? දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තල්පිය එහෙම නැත්නම් සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පියට වඩා අඩු වගයක් තමයි එන්නේ. හරි. දාගන්නකො.
හරි යටින් දාන්න මෙහෙම. මින් පැහැදිලි වන්නේ දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය. මේක මේ මොන දුබල ආම්ලයක්ද? මේ දුබල ආම්ලයට H+ කී අපිට කරන්න පුළුවන්ද? 1යි නේ. මේ දුබල ආම්ලයට H+ 1යි අපිට කරන්න පුළුවන්. හරි. එහෙනම් මේක මොන දුබල ආම්ලයක්ද? ඒක භාෂ්මික දුබල ආම්ලයක්. හරි. මින් පැහැදිලි වන්නේ ඒක භාෂ්මික දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය ඒක භාෂ්මික ප්‍රබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය වන ඒක භාෂ්මික ප්‍රබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය වන ඍණ 57.2ට වඩා අඩු වගයක් ගන්නා බවයි. ඍණ 57.2ට වඩා අඩු වගයක් ගන්නා බවයි. හරි? හරි. එතකොට අපිට පැහැදිලි දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය මොකද්ද? ප්‍රබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පියට වඩා අඩු වගයක් තමයි එන්නේ. හරි? හරි. යටින් රූලක් කැල්ල තරුවක් දාලා දාන මෙහෙම. ඒ අනුව දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය ප්‍රබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පියට වඩා අඩු වගයකි. ඒ අනුව දුබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය ප්‍රබල ආම්ලයක උදාසීනීකරණ එන්තැල්පියට වඩා අඩු වගයකි. හරි. මාතෘකාව දාගන්න. භාෂ්මයක සම්මත උදාසීනීකරණ එන්තැල්පිය. හරි. ඒකට දාන්න මෙහෙම. භාෂ්මයක සම්මත උදාසීනීකරණ එන්තැල්පියට මෙහෙම දාන්න. අර්ථ දැක්වීම. සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්වයන්හිදී භාෂ්මයක මවුල එකක් වැඩිපුර ආම්ල සමග ප්‍රතික්‍රියා කර ලවණය සහ ජලය බවට පත්වීමේදී සිදුවන එන්තැල්පි වෙනස භාෂ්මයක මවුල එකක් වැඩිපුර ආම්ල සමග ප්‍රතික්‍රියා කර ලවණය සහ ජලය බවට පත්වීමේදී සිදුවන එන්තැල්පි වෙනස මෙසේ හඳුන්වයි. හරි. අපි බලමු. රුලක් කරලා දාන්න මෙහෙම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයේ උදාසීනීකරණ එන්තැල්පිය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ NaOH. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයේ උදාසීනීකරණ එන්තැල්පිය පහත පරිදි ලිවිය හැක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයේ උදාසීනීකරණ එන්තැල්පිය පහත පරිදි ලිවිය හැක. හරි. මෙන්න ඉන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ දැන් මම කතා කරන්නේ අම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය නෙවෙයි. මොකක් උදාසීනීකරණ එන්තැල්පියද? භාෂ්මයක උදාසීනීකරණ එන්තැල්පිය. එහෙනම් සලකනු ලබන භාෂ්මයෙන් කොච්චරක් ගන්න ඕනද? මවුල එකක් ගන්න ඕන. පැහැදිලිද? සලකනු ලබන භාෂ්මයෙන් මවුල එකක් අරගෙන වැඩිපුර අම්ලය සමග ප්‍රතික්‍රියා කරනවා. හරි. වැඩිපුර අම්ලයක් HCl වගේ මොකක් හරි අම්ලයක් ගන්නවා. අම්ලය සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට මොකද්ද හැදෙන්නේ? ලවණය සහ ජලය හැදෙනවා. හරි. එතකොට ලවණය සහ ජලය හැදෙනවා. හරි. ඔන්න ඔය ක්‍රියාවලිය සඳහා වැය වෙන එන්තැල්පියට තමයි කියන්නේ මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මයේ උදාසීනීකරණ එන්තැල්පිය කියලා. හරි. එතකොට බැලන්ස් වෙලා තියෙන්නේ තේරෙනවා. හරි. දැන් මට වෙන අම්ලයක් පාවිච්චි කරලා ඕක ලියන්නත් පුළුවන්. හරි. මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් A+ එක අනිවාර්යයෙන්ම භාෂ්මයේ උදාසීනීකරණ එන්තැල්පිය ගැන කතා කරන්නේ භාෂ්මයෙන් කොච්චර ගන්න ඕනද? මවුල එකක් ගන්න ඕන. මම වෙන අම්ලයක් ගන්නම්. H2SO4 වගේ. හරි. H2SO4 වගේ අම්ලයක් ගත්තොත් මට එතන ලියන්න පුළුවන් හැදෙන ලවණය තමයි මොකද්ද?
Na2SO4 සහ ජලය. හරි මේක තුලිත කළාම කොහොමද එන්නේ? සෝඩියම් 1යි තියෙන්න ඕන. හරි සෝඩියම් 1යිනේ අනිවාර්යෙන් මෙතන මවුල් එකක් වෙන්න ඕන. මෙතන සෝඩියම් 1 නම් මේ පැත්තේ සෝඩියම් 1 වෙන්න මේක භාගයෙන් ගුණ වෙන්න ඕන. පැහැදිලිනේ? භාගයෙන් ගුණ වෙන්න ඕන. එතකොට මෙතන සල්ෆේටත් දැන් භාගයනේ තියෙන්නේ. එහෙනම් මේකත් කීයෙන් ගුණ වෙන්න ඕනද? භාගයෙන් ගුණ වෙන්න ඕන. පැහැදිලිනේ? හරි. එතකොට මෙතන 4 භාගයෙන් ගුණ වුණාම ඔක්සිජන් 2යි, හයිඩ්‍රජන් 2 භාගයෙන් ගුණ වුණාම හයිඩ්‍රජන් 1යි. හරි. එතකොට ඔක්සිජන් 1යි, හයිඩ්‍රජන් 2යි, ජලයත් හරි බැලන්ස්. ඔන්න ওই විදිහට මට පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සඳහා උදාසීනීකරණ එන්තැල්පිය විවිධ අම්ල භාවිතා කරලා ලියන්න. පැහැදිලිනේ? විවිධ අම්ල භාවිතා කරලා ලියන්න පුළුවන්. මොන අම්ල භාවිතා කරත් කමක් නැහැ. හැබැයි භස්මයේ මවුල් එකක් තමයි හැමතිස්සෙම භස්මයේ මවුල් එකක් වෙන විදිහට තමයි ප්‍රතික්‍රියා බැලන්ස් වෙන්න ඕන. හරි? ඕකට තමයි එතකොට භස්මයක උදාසීනීකරණ එන්තැල්පිය මනත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තැල්පිය කියලා කියන්නේ. හරි? දාගන්න. හරි ඊළඟට දාගන්න හරි මේකේ දැන් අපි හරි තමයි ඊළඟට දාගන්න මෙහෙම තුලක් කරලා දාගන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් BaOH twice බේරියම් හයිඩ්‍රොක්සයිඩ් BaOH twice ප්‍රබල භාෂ්මයේ උදාසීනීකරණ එන්තැල්පිය පහත පරිදි ලිවිය හැකිය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයේ උදාසීනීකරණ එන්තැල්පිය පහත පරිදි ලිවිය හැකිය. හරි. මෙන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මයෙන් මම මවුල එකක් ගත්තා. මට ඕන අම්ලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම HCl පාවිච්චි කරනවා. හරිද? පාවිච්චි කරාම මොකද්ද හැදෙන්නේ? BaCl2 කියන ලවණය හැදෙනවා. ඊට අමතරව මොකද්ද හැදෙන්නේ? H2O ලික්විඩ් එක හැදෙනවා. පැහැදිලිනේ? හරි. බේරියම් මවුල එකක් ගන්නෙ. හරි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක්. භාෂ්මයේ මවුල එකක් කියන විදිහට බැලන්ස් කරන්න ඕන. හරිද? හරි. එතකොට මෙතන බේරියම් මවුල් එකයිනේ තියෙන්නේ. හරි. මෙතන එතකොට ඔක්සිජන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් මේ පැත්තෙත් ඔක්සිජන් දෙක වෙන්න මේක කීයෙන් ගුණ වෙන්න ඕනද? දෙකෙන් ගුණ වෙන්න ඕන. පැහැදිලිනේ? හරි. එතකොට මේ පැත්තේ Cl දෙකක් තියෙනවා. එහෙනම් මේක කීයෙන් ගුණ වෙන්න ඕනද? දෙකෙන් ගුණ වෙන්න ඕන. දැන් හරිනේ හයිඩ්‍රජන් උත් 4යි Cl උත් 2යි බැලන්ස්. හරි. ඕක තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තැල්පිය. දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තැල්පිය මට වෙන අම්ලයක් භාවිතා කරලා ලියන්න පුළුවන්. හිතන්න මම භාවිතා කරා කියලා H2SO4 කියන අම්ලය. H2SO4 කියන අම්ලය භාවිතා කරලා ලිව්වොත් කොහොමද ලියන්නේ? අනිවාර්යයෙන්ම භස්මයක උදාසීනීකරණ එන්තැල්පිය ලියනවා නම් භස්මයෙන් මවුල් එකක් ගන්න ඕන. හරි. එහෙනම් භස්මය මේ අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා BaSO4 කියන මොකද්ද? ලවණය හදලා ඊට අමතරව ජලය ලබා දෙනවා. BaSO4 ලවණය හදලා ජලය ලබා දෙනවා. හරි. එතන මෙතන බේරියම් එකක් වෙන විදිහට අර පැත්තේ බේරියම් එකක් තියෙන අවුලක් නැහැ. සල්ෆේට් එකයි අවුලක් නැහැ. මෙතන H2යි මෙතන H2යි මුළු H ගාන H4 වෙන්න ඕනේ. එහෙනම් මේක කීයෙන් ගුණ වෙන්න ඕනද? දෙකෙන් ගුණ වෙන්න ඕන. පැහැදිලිනේ? හරි. ඔන්න ඔය විදිහට මට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තැල්පිය ලියන්න පුළුවන්. දාගන්න. හරි ඊට පස්සේ උලක් කැලේ යටින් දාන්න. ප්‍රබල අම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය ගණනය කළ ආකාරයටම ප්‍රබල අම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය ගණනය කළ ආකාරයටම ප්‍රබල භාෂ්මයක උදාසීනීකරණ එන්තැල්පියද ගණනය කළ හැකිය. ප්‍රබල අම්ලයක උදාසීනීකරණ එන්තැල්පිය ගණනය කළ ආකාරයටම ප්‍රබල භාෂ්මයක උදාසීනීකරණ එන්තැල්පියද ගණනය කරගත හැකිය. හරි. දැන් අපි ගන්නමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මය. හරි. මම ඒක HCl කියන ප්‍රබල අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා.
එතකොට මොකක්ද හැදෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් ලවණය හැදිලා ජලය හැදෙනවා. හරි. දැන් මම කිව්වා ප්‍රබල අම්ල වගේම තමයි ප්‍රබල භස්මත් ස්වභාවිකවම අයන වලට කැඩිලා තමයි තියෙන්නේ. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයන්නේ. ප්‍රබල කාතාව තියෙනවා නම් ප්‍රබල අම්ලයක් නම් ප්‍රබල භස්මයක් නම් අනිවාර්යයෙන්ම එයා ආයි අමුතුවෙන් කඩන්න දෙයක් නැහැ. කොහොමත් මේ අයන වලට කැඩිලා තමයි ඉන්නේ. හරි අමුතුවෙන් කඩන්න දෙයක් නැහැ. HCl කියලා කියන්නේ ප්‍රබල අම්ලයක්නේ. එහෙනම් එයාත් ඉබේටම ස්වභාවිකවම H+ සහ Cl- වලට කැඩිලා තමයි ඉන්නේ. හරි අමුතුවෙන් කඩන්න දෙයක් නැහැ. හරි ඊට පස්සේ මෙතන තියෙන්නේ NaCl ලවණ කොහොමත් අයන වලට කැඩිලා තියෙන්නේ. හරි ලවණයක් කොහොමත් ජලීය මාධ්‍යයේදී අයන වලට කැඩිලා ඉන්නේ. මෙතන H2O ලික්විඩ් ලැබෙනවා. හරි කපලා දාන්න මෙතන Na එකටයි Cl එකටයි මේ පැත්තේ NaCl කැපිලා යනවා. හරි එතකොට බලන්න අවසාන ප්‍රතික්‍රියාව විදිහට ඉතුරු වෙන්නේ H+ aqueous එකයි OH- aqueous එකයි එකතු වෙලා මොකද හැදෙන්නේ? H2O ලික්විඩ් එකක් හැදෙනවා. පැහැදිලිනේ? එහෙනම් මේකේ එන්තල්පිය කීයද? මේ තියෙන සුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවනේ -57.2 kJmol ඍණ එක. පැහැදිලිනේ? එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල අම්ලයේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව සුළු කරාට පස්සේ අවසානයේදී ලැබෙන්නේ මොකද්ද? සුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තල්පිය කීයද? -57.2. හරි. මුලක් කාලේ යටින් දාගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තල්පිය පහත පරිදි සෙවිය හැක. දාගන්න. හරි. යටින් දාන්න මෙහෙම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව සුළු කළ විට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයේ උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව සුළු කළ විට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයේ උදාසීනීකරණ එන්තල්පි ප්‍රතික්‍රියාව සුළු කළ විට අවසානයේදී සුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව ලැබේ. අවසානයේදී සුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව ලැබේ. එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තල්පිය ඍණ 57.2 kJmol ඍණ එක වේ. එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල උදාසීනීකරණ එන්තල්පිය ඍණ 57.2 kJmol ඍණ එක වේ. හරි රුලක් කරලා දාන්න. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයේ උදාසීනීකරණ එන්තල්පිය පහත පරිදි සෙවිය හැක. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයේ උදාසීනීකරණ එන්තල්පිය පහත පරිදි සෙවිය හැක. හරි ඉස්සෙල්ලා අපි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව ලියාගත්තා. හරි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව ලියාගත්තා. ඕක තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව. හරි. දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මයක් හින්දා ආයි එයා කෙලින්ම කොහොමද? එයා අයන වල කැඩිලා ඉන්නේ. ආයි තමුතුවෙන් කඩන්න දෙයක් නැහැ. හරි. එහෙනම් මට කෙලින්ම කොහොම ලියා ගන්න පුළුවන්? Ba+ එකයි OH කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. OH- දෙකක් තියෙනවා. කොහොමත් අයන වලට කැඩිලා ඉන්නේ. ප්‍රබලයක්නේ. ප්‍රබල භස්මයක් කියන්නේ කොහොමත් කැඩිලා ඉන්නේ. දැන් HCl කියන්නේ ප්‍රබල අම්ලයක් හින්දා එයාත් කොහොමත් එයාගේ අයන වලට ওই විදිහට කැඩිලා ඉන්නේ. ලවණ කොහොමත් එයාලගේ අයන වලට කැඩිලා ඉන්නේ. හරි. ලවණ කොහොමත් එයාලගේ අයන වලට කැඩිලා ඉන්නේ ওই විදිහට. ඊට අමතරව මෙතන 2H2O ලික්විඩ් ලැබෙනවා. හරි. කැපෙන එක කපලා දැම්මම කපන්න පුළුවන් Ba2+ එකයි 2Cl- එකට මේ පැත්තේ Ba2+ එකයි 2Cl- කැපිලා යනවා. හරි. එතකොට මෙතන අවසාන ප්‍රතික්‍රියාව වෙන්නේ 2OH- aqueous 2H+ aqueous එක එකතු වෙලා මොනවද හැදෙන්නේ? 2H2O ලික්විඩ් හැදෙනවා. මෙතන බලන්න මේ තියෙන්නේ සංශුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවගේ කී ගුණයක්ද? සංශුද්ධ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ OH එකයි H එකයි එකතු වෙලා ජලය හැදෙන එකනේ. දැන් මෙතන ඒ වගේ දෙගුණයක්. OH දෙකක් H දෙකක් එක එකතු වෙලා ජලය හැදෙලා තියෙනවා. හරි. එහෙනම් මෙතන
උදාසීනීකරණ ප්‍රතික්‍රියාව වෙන්නේ ඍණ 57.2 කීයක්ද? දෙගුණයක්. පැහැදිලිනේ? එහෙනම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංශුද්ධ උදාසීනීකරණ එන්තල්පිය කියන්නේ ඍණ 57.2 ගුණ කිරීම 2. හදාගන්න. මෙන්න දාගන්න. හරි. යටින් දාන ඊට පස්සේ මෙහෙම. හරි. දැන් බලන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නේ 57.2 නේ. හරි. ඒකෝට අපි බලමු මෙහෙම. දැන් මම ගණනයේ පාඩමේදී කියා දුන්නා බාෂ්මයක ආම්ලිකතාවනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල බාෂ්මයක්නේ. මේක ප්‍රබල කී බාෂ්මික ආම්ලික බාෂ්මයක්ද? ප්‍රබල ඒක බාෂ්මික ආම්ලයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ ප්‍රබල ඒක බාෂ්මික ආම්ලයක්. මේ වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල ඒක බාෂ්මික ආම්ලයේ උදාසීනීකරණ එන්තල්පිය ආව ඍණ 57.2. ඒ කියන්නේ සුද්ධ උදාසීනීකරණ එන්තල්පිය ආගේ. සුද්ධ උදාසීනීකරණ එන්තල්පිය ආගේ ආවේ. ඊට පස්සේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ මොකද්ද? ප්‍රබල ද්විභාෂ්මික ආම්ලයක්. පැහැදිලිනේ? ප්‍රබල ද්විභාෂ්මික ආම්ලයක්. ප්‍රබල ද්විභාෂ්මික ආම්ලයක්. එතකොට ප්‍රබල ද්විභාෂ්මික ආම්ලයක උදාසීනීකරණ එන්තල්පිය ආවේ කීයද? ඍණ 57.2. පැහැදිලිනේ? හරි? sorry මේ වැරදුනා. මේක ආම්ලයක් නෙවෙයි. මොකද ප්‍රබල ඒක ආම්ලික භාෂ්මයක් නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ ප්‍රබල ඒක ආම්ලික භාෂ්මයක්. ඇයි? OH එකක් පිට කරන්න පුළුවන් නේ. ඉතින් ඒක ආම්ලික භාෂ්මයක්. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ OH දෙකක් පිට කරන්න පුළුවන් හින්දා ප්‍රබල ද්විආම්ලික භාෂ්මයක්. ප්‍රබල ද්විආම්ලික භාෂ්මයක්. හරි? එහෙනම් ප්‍රබල ඒක ආම්ලික භාෂ්මයක උදාසීනීකරණ එන්තල්පිය ඍණ 57.2යි. ප්‍රබල ද්විභාෂ්මික ආම්ලයක් නම් උදාසීනීකරණ එන්තල්පිය වගේ දෙගුණයක්. ප්‍රබල ත්‍රිභාෂ්මික ආම්ලයක් නම් උදාසීනීකරණ එන්තල්පිය වගේ තුන් ගුණයක්. දාගන්න ඉම්මන්ට. හරි. ඊට පස්සේ මාතෘකාවක් දාගන්න. ප්‍රබල භස්ම හා දුබල භස්ම වල උදාසීනීකරණ එන්තල්පියෙහි වෙනස. ප්‍රබල භස්ම හා දුබල භස්ම වල උදාසීනීකරණ එන්තල්පියෙහි වෙනස. ප්‍රබල භස්ම හා දුබල භස්ම වල උදාසීනීකරණ එන්තල්පියෙහි වෙනස. හරි. එතකොට අර ප්‍රබල ආම්ලයකට කිව්වා වගේම තමයි. හරිද? දැන් ප්‍රබල භස්මයක් ගත්තොත් මට කෙලින්ම එයාගේ අයන වලට කඩලා ලියන්න පුළුවන්. ප්‍රබල භස්මයක් ගත්තොත් මට කෙලින්ම එයාගේ අයන වලට කඩලා ලියන්න පුළුවන්. හේතුව මොකද්ද? ප්‍රබල භස්ම කිසිම ශක්තියක් භාවිතා නොකර. හරි? මේකට කිසිම ශක්තියක් වැය වෙන්නේ නැහැ. හරි? ප්‍රබල භස්ම කිසිම ශක්තියක් භාවිතා නොකර ස්වයං සිද්ධව ඒ කියන්නේ ඉබේටම ওই විදිහට කැඩිලා තමයි තියෙන්නේ අයනවලට. හරි? එහෙනම් ප්‍රබල භස්ම ওই විදිහට කෙලින්ම අයනවලට කැඩිලා තියෙන්නේ. ඒ සඳහා ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි දුබල භස්මයක් ගත්තොත් දැන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ දුබල භස්මයක්. දුබල භස්මයකට ඉබේටම ස්වයං සිද්ධව එයාගේ අයනවලට කැඩෙන්න බෑ. පැහැදිලිද? දුබල භස්මයකට ඔහොම ඉබේටම එයාගේ අයනවලට කැඩෙන්න බෑ. පැහැදිලිද? දුබල භස්මයක් එයාගේ අයනවලට කැඩෙන්න නම් ශක්තිය අවශ්‍ය කරනවා. පැහැදිලිද? දුබල භස්මයක් එයාගේ අයනවලට කැඩෙන්න නම් ශක්තිය අවශ්‍යයි. හරි? ශක්තිය අවශ්‍යයි කියලා කියන්නේ තාප අවශෝෂකයි. තාප අවශෝෂකයි කියලා කියන්නේ ඩෙල්ටා H ධන. පැහැදිලිනේ? එහෙනම් ප්‍රබල භස්මයක් කියලා කියන්නේ ඉබේටම ස්වයං සිද්ධවම එයාගේ අයනවලට කැඩිලා තියෙන්නේ. කඩන්න 아무තේ ශක්තියක් අවශ්‍ය නැහැ. හැබැයි දුබල භස්මයක් එහෙම අයනවලට ඉබේටම කැඩෙන්නේ නැහැ. දුබල භස්මයක් එයාගේ අයනවලට කඩන්න නම් ශක්තිය අවශ්‍යයි. ඒ කියන්නේ තාප අවශෝෂකයි. ඒක ඩෙල්ටා H ධන ප්‍රතික්‍රියාවක්. හරි? හරි. යටින් දාගන්න මෙහෙම. ප්‍රබල භස්ම
ශක්තිය භාවිතා නොකර ස්වයංසිද්ධවම එහි අයනවලට විඝටනය වේ. ශක්තිය භාවිතා නොකර ස්වයංසිද්ධවම එහි අයනවලට විඝටනය වේ. හරි. දාන්න ওই ප්‍රබල භස්මයට තේ ලියපු උදාහරණය දාන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැඩෙන විදිහ. ප්‍රබල භස්මයට තේ ලියපු උදාහරණය දාන්න කැඩෙන විදිහ. හරි. ඒව ස්වයංසිද්ධව ඉබේටම වෙනවා. හරි. ස්වයංසිද්ධව ඉබේටම වෙනවා ශක්තිය අවශ්‍ය නැහැ. හරි ඊළඟට දාන්න යටේ මෙහෙම. නමුත් දුබල භස්ම ස්වයංසිද්ධව එහි අයන වලට විඝටනය නොවේ. නමුත් දුබල භස්ම ස්වයංසිද්ධව එහි අයන වලට විඝටනය නොවේ. ඒ සඳහා ශක්තිය අවශ්‍ය වන අතර එය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකි. වරහන් පිළ දාන ඩෙල්ටා H දානයි. හරි. යට තියෙන ප්‍රතික්‍රියාව දාගන්න දුබල භස්මයක විඝටනය. දාන්න. හරි. ඊට පස්සේ රුලක් කැල යටින් දාන්න මම සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මොකද මම ප්‍රබල අම්ලයක සහ දුබල අම්ලයක පැහැදිලි කිරීම කරා සම්පූර්ණයෙන්ම ලොකු වෙලාවක් අරගෙන ඒ හින්දා ප්‍රබල භස්මය දුබල භස්මය එහෙම පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. Taman තනියෙන් තේරුම් ගන්න කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. අම්ලයක් එක්ක සංසන්දනය කරලා බලන්න. හරි. යටින් දාන්න මෙහෙම වාක්‍යයක්. කලින් සංසන්දනය කළ ආකාරයට ප්‍රබල භස්ම හා දුබල භස්ම වල උදාසීනීකරණ එන්තැල්පියද සංසන්දනය කළ හැක. හරි රූලක් කරලා දාන්න. හරි එක තනියෙන් බලා ගන්න. හරි කලින් විදිහටම තමයි. හරි තනියෙන් කරලා බලන්න. හරි රූලක් කරලා දා ගන්න. එම නිසා ප්‍රබල භස්මයක උදාසීනීකරණ එන්තැල්පියට වඩා දුබල භස්මයක උදාසීනීකරණ එන්තැල්පිය අඩු වගයක් ගනී. ප්‍රබල භස්මයක උදාසීනීකරණ එන්තැල්පියට වඩා දුබල භස්මයක උදාසීනීකරණ එන්තැල්පිය අඩු වගයක් ගනී. ඒක වෙන්නේ කොහොමද කියලා කලින් අම්ල කතාවත් එක්ක බලලා තේරුම් ගන්න. හරි. ආයෙත් ඒක වෙනම කරන්න තරම් දෙයක් නැහැ. හරි. දැන් මේ අඩුම ගානේ A level chemistry කරනව නම් ඔය බුද්ධියවත් තනියෙන් Tamanට තියෙන්න ඕන. හරි. අම්ලයක මෙහෙමනම් භස්මයක මෙහෙමයි කියලා තේරුම් ගන්න බුද්ධිය තියෙන්න ඕන. හරි. ඒ ගානට එහෙම නැහැ කියලා කියන්නේ පොඩ්ඩක් හිතන්න වෙනවා. හරි. අරක ඒ කරපු විදිහටම තමයි මේකත් කරන්න වෙන්නේ. හරි. ඊට පස්සේ මාතෘකාව දාගන්න. සම්මත සජලන එන්තැල්පිය. මාතෘකාව දාගන්න සම්මත සජලන එන්තැල්පිය. ඩෙල්ටා H theta D simple HYD. HYD කියන්නේ හයිඩ්‍රේෂන් සජලනය. සම්මත සජලන එන්තැල්පිය ඩෙල්ටා H theta හයිඩ්‍රේෂන් HYD. හරි. මොකද්ද සජලන එන්තැල්පිය කියලා කියන්නේ? දාගන්න සම්මත සජලන එන්තැල්පිය යටතේ වායුමය අවස්ථාවේ පවතින සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්වයන්හිදී වායුමය අවස්ථාවේ පවතින අයන මවුල එකක්.
වායුමය අවස්ථාවේ පවතින අයන මවුල 1ක්. ජලයේ දිය කර ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින අයන මවුල 1ක් සෑදීමේදී ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින අයන මවුල 1ක් සෑදීමේදී සිදුවන එන්තැල්පි වෙනසයි. වරන් ඇතුළේ දාන්න. මෙහිදී 1 mol dm ඍණතුර ද්‍රාවණයක් ලැබේ. වරන් ඇතුළේ දාන්න මෙහිදී 1 mol dm ඍණතුර ද්‍රාවණයක් ලැබේ. 1 mol dm ඍණතුර ද්‍රාවණයක් ලැබේ. හරි. රූලක් කරලා දාන්න. Na plus වල සම්මත සජලන එන්තැල්පිය delta H theta hydration කාගේද Na plus වල. හරි. Na plus වල සම්මත සජලන එන්තැල්පිය දා ගන්න වරහන් ඇතුළේ delta H theta hydration කාගේද Na plus වල පහත පරිදි ලිවිය හැක. කොහොමද බලන්න අර දැක්වීම? වායුමය අවස්ථාවේ පවතින අයන මවුල 1ක්. වායුමය කියන්නේ ගෑස්. හරිද? වායුමය අවස්ථාවේ පවතින අයනයේ මවුල 1ක්. මොකද දිය කළාද? ජලයේ දිය කළා. ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින අයන මවුල 1ක්. මොන අවස්ථාවේද? ඒක්වස්. මේ ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින අයන මවුල 1ක් සෑදීමේදී සිදුවන එන්තැල්පි වෙනසට තමයි මොකද්ද? සෝඩියම් අයනයේ සජලන එන්තැල්පිය delta H theta hydration Na plus කියලා කියන්නේ. හරි? වායුමය අවස්ථාවේ පවතින අයන මවුල 1ක් ජලයේ දිය කළා. හරි? ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින ඒක්වස් අවස්ථාවේ පවතින අයන මවුල 1ක් හදන එකට තමයි Na plus වල සජලන එන්තැල්පිය කියලා කියන්නේ. හරි? දාගන්න. ඊට පස්සේ යටින් දාන්න Mg2+ වල සජලන එන්තැල්පිය පහත පරිදි අර්ථ දැක්විය හැක. Mg2+ වල සජලන එන්තැල්පිය පහත පරිදි අර්ථ දැක්විය හැක. Mg2+ වල සජලන එන්තැල්පිය පහත පරිදි අර්ථ දැක්විය හැක. Mg2+ වායුමය අවස්ථාවේ පවතින Mg2+ මවුල 1ක් අනිවාර්යෙන් මොන අවස්ථාවේද? වායුමය අවස්ථාවේ පවතින Mg2+ මවුල 1ක් ජලයේ දිය කළා මොකක් හදන එකද? ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින. පැහැදිලිනේ? ජලීය ද්‍රාවණ අවස්ථාවේ පවතින අයන මවුල 1ක් සෑදීමට අදාළ එන්තැල්පි වෙනසට තමයි අපි කියන්නේ මොකද්ද? මැග්නීසියම් වල සජලන එන්තැල්පිය කියලා. දාගන්න. ඊට පස්සේ දාගන්න Cl- වල සජලන එන්තැල්පිය පහත පරිදි දැක්විය හැක. Cl- අයනයේ සජලන එන්තැල්පිය පහත පරිදි ලිවිය හැක. දාගන්න. වායුමය අවස්ථාවේ පවතින Cl- මවුල 1ක් නේ. වායුමය අවස්ථාවේ පවතින Cl- මවුල 1ක් ජලයේ දිය කළා මොකක් හදනවද? ජලීය ද්‍රාවණ අවස්ථාවේ කියන්නේ ඒක්වස් අවස්ථාවේ පවතින Cl- මවුල 1ක් හදනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද? Cl- වල සජලන එන්තැල්පිය කියලා. දාගන්න. හරි. එතකොට සජලන එන්තැල්පියේදී මේ බන්ධන කැඩීමක්ද බන්ධන සෑදීමක්ද වෙන්නේ?
දැන් මැග්නීසියම් වල සජලන එන්තැල්පියේදී මැග්නීසියම් අයන ජලයේ දිය වෙනවනේ නේ. වායුමය මැග්නීසියම් අයන ජලයේ දිය වෙනවා. වායුමය මැග්නීසියම් අයන ජලයේ දිය වෙනවා කියලා කියන්නේ වායුමය මැග්නීසියම් අයනයි ජලයයි අතර මොකද්ද වෙන්නේ? බන්ධන සෑදීමක් නෙවෙන්නේ. බන්ධන සෑදීමක් වෙන්නේ. ඒ කියන්නේ සජලනයේදී වෙන්නේ අයනය සහ ජලය අතර බන්ධන සෑදීමක්. පැහැදිලිද? අයනය සහ ජලය අතර බන්ධන සෑදීමක් තමයි සජලන එන්තැල්පියේදී වෙන්නේ. පැහැදිලිද? එතකොට ජලය කියලා කියන්නේ මොකද්ද? ද්විද්‍රවයක් නේ. මගේ අන්තරාණුක ආකර්ෂණ බල වලට දාපු වීඩියෝ එක බලන්න. එතකොට තේරෙයි. අයනය කියලා කියන්නේ ද්විද්‍රවයක්. හරි. ජලය කියලා කියන්නේ ද්විද්‍රවයක්. එහෙනම් මේ අයන සජලනයේදී මොකද්ද ඇති වෙන්නේ? අයන ද්විද්‍රව ආකර්ෂණ බල තමයි ඇති වෙන්නේ. පැහැදිලි වෙන්නේ? අයන සජලනය වීමේදී අයන ද්විද්‍රව ආකර්ෂණ බල තමයි ඇති වෙන්නේ. හරි. දාන්න එහෙම යටින්. ජලය යනු ද්විද්‍රවයකි. ජලය යනු ද්විද්‍රවයකි. සම්පූර්ණ පැහැදිලි කිරීමක් ඇති අන්තරාණුක ආකර්ෂණ බල වීඩියෝ එකේ. හරි. ඒක බලන්න. ජලය යනු ද්විද්‍රවයකි. එම නිසා අයන ජලයේ දිය කිරීමේදී අයන ද්විද්‍රව ආකර්ෂණ හටගනී. එම නිසා අයන ජලයේ දිය කිරීමේදී අයන ද්විද්‍රව ආකර්ෂණ හටගනී. අයන ද්විද්‍රව ආකර්ෂණ හටගනී. හරි. අපි දන්නවා මං ගිය සතියේ වීඩියෝ එකේ අන්තිමට කිව්වා මොකද්ද? බන්ධන කැඩීම තාප අවශෝෂකයි. බන්ධන කැඩීම තාප අවශෝෂකයි. දැන් මෙතෙන්දි වෙන්නේ බන්ධන කැඩීමක්ද බන්ධන සෑදීමක්ද? සෑදීමන්නේ අයනය සහ ද්විද්‍රවය අතර එහෙම නැත්නම් අයනය සහ ජලය අතර බන්ධන සෑදීමක් තමයි වෙන්නේ. හරි. රුලක් කළා යටින් දාන්න. මෙහිදී බන්ධන සෑදීමක් සිදුවන නිසා සජලන එන්තැල්පිය තාපදායක වේ. මෙහිදී බන්ධන සෑදීමක් සිදුවන නිසා සජලන එන්තැල්පිය තාපදායක වේ. ඒ කියන්නේ ඩෙල්ටා H ඍණ. මම ගිය සතියේ කිව්වා හරි මතක නැත්තම් බලා ගන්න. හරි නෝට් එක පෙරලා බලන්න. බන්ධන කැඩීම තාප අවශෝෂකයි බන්ධන සෑදීම තාපදායකයි. උගන්වලා තියෙන්නේ. හරි නැහැ කියන්න බෑ. හරි. මතක නැත්තම් බලා ගන්න. හරි. එතන මෙතෙන්දී බන්ධන සෑදීමක් සිදුවන නිසා මොකද්ද වෙන්නේ? මේක තාප දායක ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ ඩෙල්ටා H ඍණ. හරි. ඩෙල්ටා H ඍණ. හරි. ඊට පස්සේ මාතෘකාව දාගන්න. අයනයක් ජලයේ දියවීම කෙරෙහි බලපාන සාධක. මාතෘකාව දාගන්න. අයනයක් ජලයේ දියවීම කෙරෙහි බලපාන සාධක. අයනයක් ජලයේ දියවීම කෙරෙහි බලපාන සාධක. අයනයක් ජලයේ දියවීම කෙරෙහි බලපාන සාධක. දාන්න එහෙම. අයනයක් ජලයේ දියවීම කෙරෙහි බලපාන්නේ එම අයනයෙහි ආරෝපණ ඝනත්වයයි. ආරෝපණ ඝනත්වයයි. ආරෝපණ ඝනත්වය අපිට ගන්න පුළුවන්. ආරෝපණය බෙදන්න ඕන අරේ. හරිනම් ආරෝපණය පරිමාණයෙන් බෙදන්න ඕන. නමුත් අපිට ආරෝපණය අරයෙන් බෙදුවම ගන්න පුළුවන්. හරි. ආරෝපණ ඝනත්වය. හරි. යටින් දාගන්න ආරෝපණ ඝනත්වය සමානයි ආරෝපණය බෙදීම අරේ කියලා. ඊළඟට දාන්න රුලක් කරලා ආරෝපණ ඝනත්වය වැඩි වෙන විට අයනයක ආරෝපණ ඝනත්වය වැඩි වෙන විට ජලයේ දියවීමේ හැකියාව වැඩි වේ. අයනයක ආරෝපණ ඝනත්වය වැඩි වෙන විට ජලයේ දියවීමේ හැකියාව වැඩි වේ. අයනයක ආරෝපණ ඝනත්වය වැඩි වෙන විට ජලයේ දියවීමේ හැකියාව වැඩි වේ. අයනයක ආරෝපණ ඝනත්වය වැඩි වෙන විට ජලයේ දියවීමේ හැකියාව වැඩි වේ. හරි. ඒ කියන්නේ ආරෝපණ ඝනත්වයයි ජලයේ දියවීමේ හැකියාවයි අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. පැහැදිලිනේ? ආරෝපණ ඝනත්වයයි ජලයේ දියවීමේ හැකියාවයි අතර තියෙන්නේ
අනුලෝම සම්බන්ධයක්. දාගන්න ආරෝපණ ඝනත්වයයි ජලයේ දියවීමේ හැකියාවයි අතර තියෙන අනුලෝම සම්බන්ධය. හරි. ඊට පස්සේ යටින් දාන්න මෙහෙම. ප්‍රශ්නයක් දාන්න මෙහෙම. Na+ හා Mg2+ අයනවල Na+ හා Mg2+ අයනවල ජලයේ දියවීමේ හැකියාව සංසන්දනය කරන්න. Na+ හා Mg2+ අයනවල ජලයේ දියවීමේ හැකියාව සංසන්දනය කරන්න. Na+ හා Mg2+ අයනවල ජලයේ දියවීමේ හැකියාව සංසන්දනය කරන්න. හරි. මේ ප්‍රශ්නෙට උත්තරේ දැන් ওই කියපු ආරෝපණ ඝනත්වයේ ඇතුලේ ලියලා තියන්න Na+ද Mg2+ද වඩා හොඳින් ජලය දිය වෙන්නේ කියලා. හරි. Na+ද Mg2+ද වඩා හොඳින් ජලය දිය වෙන්නේ කියලා උත්තරේ ලියලා තියන්න. ওই කියලා දීපු කාරණාවත් එක්ක හිතලා ඒකට උත්තරේ මම මේ සතියේ නෝට් එක බලනවා ලියලා තියෙන්න ඕන. හරිනේ? හරි.